මිඩ්ල් කියන යුනිවර්ස් එක බිල්ඩ් අප් වෙන්න කලින් තමයි එයා ලැන්ග්වේජ් ගැන එක්ස්පෙරිමන්ට් කරලා මේකේ තියෙන ඔය සින්දාර් වගේ භාෂාවන් හොයාගෙන තියෙන්නේ. තව එක දේවල් එක්ක අපි ගැටෙනවනේ ඔය මේ ෆ්‍රැන්චයිස් එකත් එක්ක. අන්න එතකොට අපිට අපිට ටිකක් තේරෙන්න ගන්නවා මෙතන මූවිස් ටිකේ මෙන්න මේ කියන අවුල් ටික කියන්නේ මෙහෙමයි. තියෙනවා ස්ටැන්ලි කුබ්රික් කියලා තියෙනවා ලෝඩ් ඔෆ් ද රින් එහෙම කියද්දි මේක ඉම්පොසිබල්. මේක මූවි ස්ට්‍රැටජි එක හදලා තියෙන්නේ ඇත්තටම පාර ලස්සනට මේ යුනිවර්ස් එකට අපිට හුක් වෙන්න පුළුවන් විදියට. hello everyone off topic on purpose තවත් අලුත් එපිසෝඩ් එකක් එකතු වෙලා ඉන්නවා. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම තිලෝෂ වෙනදා වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අනුරාධ. ඉතින් ඔයාලා පේනවා ඇති අද අපේ ටොපික් එක වෙන්නේ ඔයාලා අපි හැමෝම ආදරය කරන ෆ්‍රැන්චයිස් එකක් යුනිවර්ස් එකක්. ඒ තමයි මිඩල් අර්ත් යුනිවර්ස් එක. ඉතින් ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම කාලයක් තිස්සේ ඇත්තටම මේ පර්සනලි දන්න යාළුවෙක් විමුක්ති. මෙයා ඔයාලා දන්නවත් ඇති හැරි පොටර් ෆෑන්ස්ලා නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ඒ වගේම මිඩල් අර්ත් ඒවට රිලේටඩ් කට්ටියත් මෙයාගේ කන්ටෙන්ට් එහෙම දැකලා ඇති. මෙයාගේ ඕල් ෆික්ෂන්ස් කියලා පේජ් එකක් තියෙනවා. ඒකෙත් ඉන්ටරෙස්ටිං කන්ටෙන්ට් දානවා. මම හිතන්නේ අපි කාලයකට කලින් පටන් ගත්තා World of Anime කියලා පේජ් එකක්. ඒකෙත් අපිත් එක්ක කලැබ් කරපු මේ යාළුවෙක් මේ ගොඩක් මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න එක්කෙනෙක්. මේ ඉතින් thank you very much අද join වුණාට. ඉතින් විමුක්ති එකතු වෙලා ඉන්න එක අනුරාධ අපි අද මොකක් ගැනද ඇත්තටම කතා කරන්නේ? ඔව් අපි අද කතා කරන්න යන්නේ පොඩි කාලේ අපි ඕන කෙනෙක්ව ෆැන්ටසි ෆෑන් කෙනෙක් කරපු ෆ්‍රැන්චයිස් එකක් ගැන. මේක එක ෆෝමැට් වලින් කට්ටිය එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අපි ඕනම කෙනෙක් Lord of the Rings කිව්වට පස්සේ නොදන්නේ නැහැ. මොකද 90s කට්ටිය හැටියට අපි පොඩි කාලේ grew up වුණ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් කිව්වොත් මේක හරි. මොකද මේක එක්ක අපි ඔරිජිනල් ඉංග්ලිෂ් වර්ෂන් එක බලලා තියෙනවා නැත්නම් පොත් කියවන්න කැමති කට්ටිය පොත් ටික කියවලා ඇති. එහෙම මුකුත්ම නැත්නම් සීරීස් ටීවී එකේ ගියපු ෆිල්ම් එක හරි බලලා ඇති. ඔය මොන යම් විදිහකින් හෝ මේ ෆ්‍රැන්චයිස් එක ගොඩාක් කට්ටියගේ හදවත වලට සමීප වෙලා තියෙනවා. මේක අර ෆිල්ම් තුනකට විතරක් සීමා වුණ ලෝ එකක් නෙවෙයි මේ ෆ්‍රැන්චයිස් එකේ තියෙන. මේක ගොඩාක් ලොකු මාරම වාස්ට් වර්ල්ඩ් බිල්ඩින් කියන ෆ්‍රැන්චයිස් එකක් කිව්වොත් හරි. එතකොට මේ වගේ ෆ්‍රැන්චයිස් එකක් හදන්න J.R.R. Tolkien කියන ඕතර් මාරම විදිහේ උත්සාහයක් දරලා තියෙනවා. ඒකයි මෙයාට ග්‍රෑන්ඩ් ෆාදර් ඔෆ් ෆැන්ටසි කියලා අපි කියන්නේ. මොකද දැන් වර්තමානයේ ගත්තොත් මම ගොඩක් ෆැන්ටසි පොත් කියවන කෙනෙක්නේ. එතකොට මම කියවනවා බ්‍රැන්ඩන් සෑන්ඩර්සන්ගේ, ඊට පස්සේ අපි ගත්තොත් රොබින් හොබ්ගේ, ඊට පස්සේ රොබර්ට් ජෝඩන්ගේ ඔය ගොඩාක් දේවල් කියනවා. හැබැයි මේ හැමෝම එක හා සමානව පිළිගන්න දෙයක් තමයි ග්‍රෑන්ඩ් ෆාදර් ඔෆ් ෆැන්ටසි කියන්නේ J.R.R. Tolkien. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ J.R.R. Tolkien නිෂ්පාදනය කරපු Lord of the Rings යුනිවර්ස් එක ගැන. මේන්ලි අද එපිසෝඩ් එක අපි ફોකස් කරන්නේ මූවි යුනිවර්ස් එකේ සිදුවෙන සිදුවීම් ගැන. ඔව් අපි හිතුවා ඇත්තටම දන්න දේ අපි ඇත්තටම ෆැමිලියර් දේ මූවිස්නේ. අපි ඇත්තටම ගත්තොත් මූවිස් තියෙනවා, ඒ වගේම බුක්ස් තියෙනවා. ඉතින් බුක්ස් එක මොකද්ද ඇත්තටම මූවිස් වල වෙනස් වෙන්නේ මොනවද, ලෝ එක ගත්තාම වෙනස් වෙන්නේ මොනවද කියන එක. ඉතින් අපි කතාව පටන් ගමු විමුක්ති කොහොමද මේ ටෝකින් කියන කැරක්ටර් එකට මේ වගේ දෙයක් හදන්න ඉන්ස්පයර් වුනේ. මේකෙත් ගොඩක් මේ behind the scenes ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි මත් දන්නවා අර නිකොලස් හෝල්ට් ඉන්න මූවි එකක් තියෙනවා 2018 වල වගේ ආපු ටෝකින් කියලා. ඒතකොට ඒකේ අපි දකිනවා එයාට අර වර්ල්ඩ් වෝ එකේ එක්ස්පීරියන්ස් එකක් තමයි ෆෙලෝෂිප් එකට ඉන්ස්පයර් වෙන්නේ. පොඩක් අපිට කියනවාද ටෝකින්ට කොහොමද මේක ඉන්ස්පයර් වුනේ? අර මූවි එකේ දේවල් ඇත්තටම සමහර ඒවා ෆික්ෂනල් මේක ඇති කරන්න හයිප් කරලා එක්සැජරේට් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කොහොමද මේකේ හිස්ටරි එක ගත්තොත් හොබිට් වලින් ඉඳන් මේ බුක් සීරීස් එක ගත්තොත් ඔයා කොහොමද කියන්නේ? ඇත්තටම ටෝල්කින් ගත්තොත් ටෝල්කින් ඉපදෙන්නේ මුලින්ම මේ සවුත් අප්‍රිකාවල බ්ලොමින්ඩල් වල. ඒ කියන්නේ ආ ඉපදෙද්දී මං හිතන්නේ 892 1992 වගේ ඉපදෙන්නේ. ඊට පස්සේ ඉපදුනාට පස්සේ ආව අවුරුදු 3 විතර තාත්තා නැති වෙලා ඒ කතන්දර වෙලා අම්මත් එක්ක එනවා ඉංග්ලන්ඩ් වලට. ඉංග්ලන්ඩ් වලට ඇවිල්ලා ඒත් අම්මත් නැති වෙන අවුරුදු 12 හෝ 13 දී වගේ. ඊට පස්සේ ෆ්‍රැන්සිස් මෝගන් කියලා ප්‍රීස් කෙනෙක් ගාව තමයි හැදෙන්නේ. කැතලික් ප්‍රීස් කෙනෙක් ගාව. එතකොට එයාට කැතලික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා පොඩි කාලේ ඉඳන්ම. ඊට පස්සේ එයා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකට යන්නේ. එයා භාෂා පිළිබඳ භාෂා සහ ලිටරේචර් පිළිබඳ තමයි යාගේ මේක තියෙන්නේ සහ මහාචාර්යවරයෙක් බවට පත් වෙන්නේ අන්තිමට. ඒකෙන් ඒ කියන්නේ එයා ලැන්ග්වේජ් පිළිබඳ සෑහෙන දන්න මිනිස්සෙක්. ඒ කියන්නේ එතකොට මේ ෆැන්ටසි එක මේ මෙච්චර ලස්සන වෙන්න ඒ කියන්නේ මේක හම්බයක් නෙවෙයි.
ඇත්තටම එයාගේ ඇඟේ තිබිච්ච දෙයක් ඒක. ඇත්තටම Lord of the Rings කියන එක සහ Hobbit ඔය සම්පූර්ණ යුනිවර්ස් එක Middle Earth කියන යුනිවර්ස් එක බිල්ඩ් අප් වෙන්න කලින් තමයි එයා ලැන්ග්වේජ් ගැන එක්ස්පෙරිමන්ට් කරලා මේකේ තියෙන ඔය සින්දාර් වගේ භාෂාවන් හොයාගෙන තියෙන්නේ. කියන්නේ එයා ඉන්වෙන්ට් කරලා තියෙන්නේ මේකට කලින්. ඒ කියන්නේ ඇත්තටම කතාවට ඕන නිසා භාෂාව නිර්මාණය වුණා නෙවෙයි, භාෂාවට ඕන නිසා කතාවක් නිර්මාණය වුණා වගේ එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. කියන්නේ ඒ ලෙවල් එකේ වැඩක් මේක. එතකොට ඊට පස්සේ ගත්තට පස්සේ මෙයාගේ අවුරුදු 16 දී විතර මෙයාට ඊඩිප්ත හම්බ වෙනවා. කියන්නේ එයාගේ අනාගත බිරිඳ. නමුත් අර එයා මං කිව්වේ කැතලික් ප්‍රීස් කෙනෙක් ගාව කියලා හැදුනේ. එයා ඊට පස්සේ කියලා තියෙනවා අවුරුදු 21 වෙනකම් ඒවා කරන්න යන්න එපා. එයාගේ ගෙනීමට බාධාවක් වගේ කතන්දර කියලා ඊට පස්සේ කොහොමද අවුරුදු 21 දී නැවතත් මේ දෙන්නා එකතු වෙලා තියෙනවා. මේ අන්නේ ආදර කතාව තමයි ඔය එක ඒ කියන්නේ ඔය මිඩල් අර්ත් වල තියෙන ඔය ෆැන්ටසි එකේ තියෙන බෙරෙන් සාලුතියන් කියලා. ඒක තමයි මිඩල් අර්ත් ෆික්ෂන් එකේ තියෙන the greatest love story කියලා කියන්නේ. ඒ අන්න එකට ඉන්ස්පයර් වෙලා තියෙන්නේ ඔය බෙරෙන් සාලුතියන්ට මේ දෙන්නගේ ආදර කතාව කියන එක තමයි කියන්නේ. සහ ඒ කියන්නේ ඒක කොච්චර ටෝල්කින් වැදිලා තියෙනවද කියනවා නම් එයාලා දෙන්නගේ මේකේ ග්‍රේව් එකේ සෝන් කොතේ ගහලා තියෙනවා මේ ඊඩිත්ගේ නම යටින් ලුතියන් කියලා ගහලා තියෙනවා. ටෝල්කින්ගේ නම යටින් බෙරෙන් කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒ ලෙවල් එකට එයා ඒකට ඉන්වෝල්ව්ඩ්. එතකොට ඔහොම ගිහිල්ලා එයාට ඇත්තටම ඕනුනේ මේ නිකන් නෝමල් ෆැන්ටසියක් බිල්ඩ් කරන්නවත් එහෙම මුකුත් නෙවෙයි. ඇත්තටම එයාට ඕනුනේ ඔය ග්‍රීක් වගේ මිතොලොජියක් නිර්මාණය කරන්න එංගලන්තේ වෙනුවෙන් මිතොලොජියක් නිර්මාණය කිරීම තමයි යාගේ අරමුණ උනේ. අන්න එතකොට අන්න ඒ විදිහට තමයි මෙයා මේක ලියන්න ඉන්ස්පයර් වුනේ. එතකොට මෙයාට කැතලික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබිලා කියලා මං කිව්වා. එතකොට මේකේ ඔරිජින් ස්ටෝරිය. ඒ කියන්නේ මේකේ ආර්දා කියන්නේ මිඩල් අර්ත් තියෙන ලෝකේ නම. ආර්දාව නිර්මාණය වීම ඊට පස්සේ අයිනු ලින්ඩාල් එක ඒ සේරම මේ ඔය බයිබලයේ තියෙන කතාත් එක්ක සෑහෙන්න يعني සංගත වෙනවා. එතකොට කියන්නේ අපි ඉස්සරහට කතා කරද්දී සමහරට තේරේ කට්ටියට මොකද්ද මම කියන්නේ කියලා. කියන්නේ මම බෞද්ධ. නමුත් මට කැතලික් යාළුවෝ ඉන්නවනේ. මම එයාලගෙන් දන්නවා බයිබලයේ තියෙන කතන්දරේ මොකද්ද කියලා. එතකොට මම දන්නවා ඒකත් එක්ක මේක කොච්චර ලයින් වෙනවද කියලා. එතකොට ඒක මේ බෑග්ග්‍රවුන්ඩ් එක යාට එන්නේ ඔය කැතලික් ප්‍රීස් කෙනෙක් ආශ්‍රය කළා ඒ බාපු මේකත් එක්ක. එතකොට ඒකෙන් තමයි මේක ලියන්න මෙයා ඉන්ස්පයර් වෙන්නේ. මුලින්ම ලියන මේ ලියන්නේ හොබිට්. ඊට පස්සේ Lord of the Rings ලියනවා. ඊට පස්සේ එයාගේ තියෙනවා ස්ක්‍රැච් ලියපෝනේ අපි කටුසටහන් කියලා කියන්නේ. ගොඩක්ම තිබ්බේ කටුසටහන් තමයි. ඒ කියන්නේ පොත් කියලා මෙයා ලියලා තියෙන දෙකයි. හොබිට් එකයි Lord of the Rings එකයි විතරයි. එතනම සිල්මර්ලින් ලියන්නෙත් ක්‍රිස්ටෝෆර් ටෝල්කින්. එයාගේ පුතා අර කටුසටහන් වලින් ගත්ත මේ උකහාගත්ත දේවල් අනුව තමයි සිල්මර්ලින් ලියන්නේ. ඊට පස්සේ තව يعني අර යුනිවර්ස් එක සෑහෙන ලොකුයි ඊට වඩා. මොකද අර කටුසටහන් තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ මුලින් ඉඳන් අග වෙනකම්ම තියෙනවා. නමුත් පොත් කියලා ලියන්නේ අර පිළිවෙලට කියලා ලියන්නේ මෙච්චරයි. සිල්මර්ලින් ඊට පස්සේ ක්‍රිස්ටෝෆර් ටෝල්කින් දානවා එළියට අර කටුසටහන් වලින් අන්එඩිටඩ් ඒවා. ඒ කියන්නේ එයාට ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර් ටෝල්කින්ටත් ෆැන්ඩම් එකේ ඒ කියන්නේ ෆෑන්ස්ලා සෑහෙන ආදරය කරන්න හේතුවක් තමයි එයා අතින් මුකුත් දාන්නේ නැහැ. කෙලින්ම ටෝල්කින් ලියපු මේවා අන්එඩිටඩ් විදිහට තමයි දාන්නේ. ඒක නිසා අර එයාගේ මේකක් නෑ මුකුත් කෙලින්ම තාත්තගේ වැඩ ටික තමයි එතන තියෙන්නේ. එතකොට සිල්මර්ලින් ලියනවා. ඊට පස්සේ ඔහොම අපිට දැන් මේ වෙද්දි අපිට සාමාන්‍යයෙන් මේකේ මුල ඉඳන් ඒ කියන්නේ මේකේ ලෝකේ මවන තැන වගේ ඉඳන් සාමාන්‍යයෙන් 4 වෙනි ඒජ් එක වගේ වෙනකන් අපිට දැනට මේව කරගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මම හිතන්නේ තව සමහර විට ඉදන්නේ එහෙම අදහසක් නෑ මට. නමුත් දැන් අවසානයේ දැන් අපිට Lord of the Rings එකේ අන්තිමට පෙන්නන්නේ 3 වෙනි ඒජ් එකේ අවසානයේනේ. 3 වෙනි ඒජ් අවසානයේ කියන්නේ ඇරගෝන් රජ වෙන තැන. ඇරගෝන් ආනෝර් සහ ගොන්ඩෝර් එකතු කරලා කිං එල්සාර් විදියට රජ වෙන තැන තමයි 3 වෙනි ඒජ් එකේ ඉවර වෙලා 4 වෙනි ඒජ් එක පටන් ගන්න. මිනිස්යන්ගේ යුගය පටන් ගන්නේ ඔය ඇරගෝන් රජ වීමත් එක්ක. එතනින් පස්සෙත් කතාව තියෙනවා ටිකක්. ටික කතාව කියන්නේ ලොකු يعني මහා මේජර් ඉවෙන්ට්ස් කියලා දේවල් ලොකුවට නැහැ. නමුත් ඉවෙන්ට්ස් ටිකක් තියෙනවා යම්කිසි. එතකොට ඒ ටික නිකන් අපිට ලියාගෙන එන්න පුළුවන්කම වෙලා තියෙනවා මේ වෙද්දි. එතකොට ඔක තමයි ඇත්තටම ඔය ටෝල්කින්ගේ මේක ගැන කියන්න තියෙන යුනිවර්ස් එක ගැන සරලව ගත්තොත්. එතකොට දැන් මේ අහන්න හිටපු දෙයක් තමයි දැන් මේකේ අපි දැකලා තියෙනවා ඉස්සෙල්ලම හොබිට් කියන මේ බුක් එක ලියන්නේ අර මූවි එකේ එහෙමත් පෙන්වන්නේ. ඒ කියන්නේ මම අහලා තියෙන විදිහට නම්
ඒගැන අර අවුට of නෝවයා යාට නිකං ඔය දෙයා ලිව්ඩ හොබිට් කෙනවගේ රයිම් වෙන මේ එකක් විදිහට ලියලා ඊට පස්සේ එයාගේ මේක අර ඇත්තද මෙයා චිල්ඩ්‍රන්ස් බුක් එකක් විදිහට මේක ඉස්සෙල්ලම දාන්න කියන එක ඇත්තද ඇත්තට? ඒ කියන්නේ මෙහෙමයි චිල්ඩ්‍රන් බුක් එක කියන්නේ මෙහෙමයි. ඇත්තට මෙයා ඔය මං කිව්ව විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කියලා. ඒතකොට පේපර්ස් බලන ගමන් හරි පේපර්ස් හදන ගමන් හරි ඉන්න ගමන් තමයි යා නිකන් අර කටුකොලයක් අරගෙන ලියන්නේ they are in a hole they are lived hobbit කියලා. එතකොට ඒ ඇත්තටම එයා ඒ වෙලේ දන්නේ නැහැ hobbit කියන්නේ මොකක්ද කියලා. ඒකට එහෙම අයිඩියා එකක්වත් එයාට තිබ්බේ නැහැ. ඊට පස්සේ එයා hobbit කියන එක ප්‍රකාශයටපත් කරනවා. ඒ වෙන සක්සස් එකක් වෙනවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක් තමයි කියන්නේ තව එකක් ලියන්න නිකන් චිල්ඩ්‍රන් පැත්තට බර වෙන්න පොතක් ලියන්න කියලා. තව ඒ කියන්නේ දැන් අවුරුදු මං හිතන්නේ ඔය හොබිට් ලියලා අවුරුදු පර ගන්නට පස්සේ 12කට විතර පස්සේ තමයි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එන්නේ. නමුත් අර චිල්ඩ්‍රන් කෑල්ලේ යාට හරියන්නේ නැහැ. ඒක නිසා යා මේ අරගෙම එක්ස්ටෙන්ඩ් කරලා ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ලියනවා. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් මාර සක්සස් එකක් වෙනවා ඊට පස්සේ කොහොම හරි ඒකේ සිල්මර්ලින් එන්නේ 1977. ඒ කියන්නේ ටෝල්කින් නැති වෙන්නේ 1973 වන මතක විදියට. එතකොට අරකෙන්නේ සෑහෙන්න පස්සේ ඊට වඩා අවුරුදු 4කට පස්සේ පුත්මන්ගේ පුතා දාන්න කියලා. එතකොට අරක තමයි වෙන්නේ. ආ හොබිට් ලියනවා. හොබිට් ලියන්නේ එන හම්බෙන් ගෙන අර එන හිතසිතුවිල්ලට ලියන්නේ. ඊට කලින් යාට ගියාර මං කිව්වා කටුසටහන් තිබ්බා. ඒ කියන්නේ මම මෙහෙමයක් කරන්න ඕනේ. මම මිතොලොජියක් නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි මිතොලොජිය පටන් ගන්න මෙහෙමයි මෙහෙම කරන්න මෙහෙමයි මේ භාෂා ටික තමයි තියෙන්න ඕනේ. ඒ කතන්දර ටික තිබ්බා. නමුත් අර කතාවක් කියලා පළවෙනියටම ලියන්න ගන්නේ අර දෙයාලිස් හොබිට් කියන එක එතනින් තමයි ඒ කැලෙන් තමයි එතන පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි ඔය ඉන්ස්පයර් වෙලා ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ලියන්නේ. ඊට පස්සේ කතා ටික බිල්ඩ් අප් කරගෙන යන්නේ මේ විදිහට. එතකොට අර ඔක්ස්ෆර්ඩ් ටී ක්ලබ් එක ඊට පස්සේ ඔය වෝ එකේදී අර යාළුවෝ හොයන් යන එක ඒක ඇත්තටම මේ ෆික්ෂනලයිස් කරපු එකක්ද අර මූවි එකේ? ඒ කියන්නේ මෙයා ඇත්තටම වර්ල්ඩ් වෝර් 1 එකේ ඉඳලා තියෙනවනේ. වර්ල්ඩ් වෝර් 1 එකේ සෝල්ජර් කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා. සෝල්ජර් කෙනෙක් විදිහට ඉඳලා මෙයාට අර දරුණු ෆීවර් එකක් හැදිලා තමයි ඒ කියන්නේ වෝර් එකේදී මෙයාට සෑහෙන්න යාළුවෝ නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ෆීවර් එකක් හැදිලා ගොඩක් අමාරු වෙලා තමයි මෙයාව ඉංග්ලන්ඩ් වලට එවන්නේ. එතකොට අනේ ඒ ඉන්ස්පිරේෂන් තියෙනවා මේ තියෙන බැටල් වලට. මොකද මේවයි තියෙන බැටල් සෑහෙන බ්‍රූටල්. ඒ කියන්නේ පට්ටම බ්‍රූටල්. ඒ කියන්නේ ඔය බැටල් වෝෆ් රැත් කියන එක ඊට පස්සේ ලාස්ට් අලයන්ස් එක සෑහෙන්න බ්‍රූටල්. ඒ කියන්නේ මිනිස්සු මැරෙනවා නිකන් සෑහෙන්න බරපතල විදියට. එතකොට ඒ සීරටම ඉන්ස්පයර් වෙලා තියෙන ඇත්තම ඔය වර්ල්ඩ් වෝර් 1 එකේ මෙයාගේ අත්දැකීම් ටික තමයි. දැන් අපි ගත්තොත් දැන් අපි ගොඩක් මේ ලෝඩ් ඔෆ් ද රින්ග් කියන එක ගත්තම දකින්නේ සාමාන්‍යයෙන් අපි සලකන විදිහට ග්‍රේටස්ට් ට්‍රිලොජි එකක් මූවි ට්‍රිලොජි එකක් ඊට පස්සේ ගත්තොත් අර ෆේත් 100% ෆේත්ෆුල් ඇඩැප්ටේෂන් එකක් කියන්න බෑ බට් අර සාමාන්‍ය ෆික්ෂන් එකකට සෝස් මැටීරියලට හොඳටම ජස්ටිෆිකේෂන් එකක් කරපුවා. ඇත්තටම දැන් යන ට්‍රෙන්ඩ්ස් ඇන්ඩ් මේ කල්චර්ස් ප්‍රොපගැන්ඩාස් එක්ක ඒවා එක්ක අපිට ඇත්තට මේ වගේ ලෙවලේ කවදාවත් අපු එක්ස්පෙක්ට් කරන්න බෑ. මොකද ඒ වගේ කාස්ට් එකක් අපිට කවදාවත් මේ අය මූවි එකකින් දකින්න හම්බෙන්නේ මෑත කාලේ ආව ඩූන් එකකින් විතරම පොඩ්ඩක් හරි ඒ වගේ කාස්ට් එකක් අයිකොනික් කාස්ට් එකක් ළඟට හරි දැක්කේ. මොකද අපි ඇත්තටම ගත්තොත් මේකේ කාස්ට් එක මේ මූවි එක හැදෙන කාලේ අන්නෝන් කාස්ට් එකක් නෙමේ. වීගෝ මෝටින්සන් ඊට පස්සේ අපේ කවුද ඕලැන්ඩෝ බ්ලූම්ස් ඒ වගේ කට්ටියව අයිකොන්ස්ලා කරේ මේ මූවි එකෙන්නේ. එතකොට දැන් කොහොමද ඔයා මේකේ ෆික්ෂන් ඒ කියන්නේ අපි ගත්තම සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ඩයි හાર્ඩ් ෆෑන්ස්ලා එහෙමත් ඉන්නවා. සමහර කට්ටිය මූවි එකට එච්චරම කැමති නැති එහෙම කට්ටිය. දැන් ඔයා මොන වගේ ස්ටාන්ස් එකකද ඉන්නේ සහ අපි ගත්තොත් මූවි එක සහ බුක් එක දැන් අපිට මේ ගත්තම කොයි වගේ චේන්ජ් මේවද ඔයා දකින්නේ? මූවි එක කොහොමද ඔයා දකින්නේ මූවි ට්‍රිලොජි එක? මූවි ට්‍රිලොජි එක ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම දැන් ඩයි හાર્ඩ් ෆෑන්. ඒ කියන්නේ මමත් කාලයක්ද මමත් ඔක බලන්න පටන් ගත්තේ මුලින්ම මම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ගැන දැනගත්තේ සිරසෙන්. ඒ කියන්නේ එතකොට ඒකෙන් පස්සේ තමයි අපි හොයන්න ගත්තේ. සිරසෙන් බලද්දී ඒ කියන්නේ මූවිස් ට්‍රයිලොජි එක හදලා තියෙන්නේ ඇත්තටම පාර ලස්සනට මේ යුනිවර්ස් එකට අපිට හුක් වෙන්න පුළුවන් විදියට. ඒ කියන්නේ ආස හිතනවනේ දැක්කට පස්සේ. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ මූවිස් දැකලා මම හිතන්නේ ඒකට ආස නොහිතන මිනිස්සෙක් ඉන්නවා කියලා ෆික්ෂන් වලට ආස නම්. ෆික්ෂන් වලට ආස නම් අනිවාර්යෙන් මේකට ආස වෙනවා. ඒ කියන්නේ එච්චර ලස්සන මූවිස් ටික හදලා තියෙනවා. ඉතින් සරලව කිව්වොත් ඔස්කාස් 17ක් ඔය මූවිස් තුනට. ඒ කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි ඔක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඔය CGI හැමදේම මාර ලස්සනයි. ඒ කියන්නේ ප්‍රොපගැන්ඩාස් මුකුත් නැතුව මාර කියන්නේ අපි ඇත්තටම දැනටත් කියන්නේ පීටර් ජැක්සන්ටවත් ආයෙ ඔක් කරන්න බෑ. ඔය වගේ දෙයක් කරන්න බෑ. ඒක ඇත්ත කියනවා ඇත්ත කතාව. දැකලා තියෙනවා ස්ටැන්ලි කුබ්රික් කියලා තියෙනවා ලෝඩ් ඔෆ් ද රින්ග් එහෙම කියද්දි මේක ඉම්පොසිබල්. මේක මූවි එකක් ක්‍රියේට් කරන එක. ඉතින් ඒ ස්ටැන්ලි කුබ්රික් වගේ 2001 1961 7 වල කරපු මිනිස්සුත් කියනවා මේ වගේ එකක් කරන්න බෑ කියලා. මේ
හෙවි මෙටල් ජැකට් වගේ නිකන් වෝ මූවිස් කරපු මනුස්සය. එතකොට ඒ මනුස්සයත් බෑ කිව්ව එක තමයි මේ කරලා තියෙන්නේ. මාරම වැඩක්. ඇත්තටම මාරම වැඩක්. එතකොට ඔය ඊට පස්සේ ඔය අපි ඕක යුනිවර්සිටි ගැන හොයන්න ගන්නවා සහ එතකොට අපිට යනවා ඔය පොත් හරහා යනවා. දැන් ඔය තව එක දේවල් එක්ක අපි ගැටෙනවනේ ඔය මේ ෆ්‍රැන්චයිස් එකත් එක්ක. අන්න එතකොට අපිට අපිට ටිකක් තේරෙන්න ගන්නවා මෙතන මූවිස් ටිකේ මේ මෙන්න මේ කියන අවුල් ටික කියන්නේ මෙහෙමයි. පොතේ නැති සහ ඒ කියන්නේ පොතේ තියෙන මේක නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ පොතයි මේකේ අතර මේ කියන්නේ ඊටාම බරපතල වෙනස්කම් තියෙනවා සෑහෙන ලොකු. ඒ කියන්නේ සමහර දැන් මම උදාහරණ දෙක තුනක් කියන්න. දැන් මේක ඒ කියන්නේ මේක ලොකු මේකක් මැටමැට එකක් නෙවෙයි. නමුත් ඔය අපි කියනවනේ විච් කිං ඔෆ් ඇග්මා. විච් කිං ඔෆ් ඇග්මා එයාටගේ ප්‍රොපසි එකක් තියෙනවා කියපු නෝමන් කැන්ස්ලේ. නෝමන් කැන්ස්ලේ හිම්. ඒ කියන්නේ කිසිම මිනිහෙක් මරන්න බැරි කතාව තියෙනවනේ. නමුත් ඕක මේ ඒ කියන්නේ නමුත් අතෙන්දි ඒ කියන්නේ අන්තිමට මිනාසිරිත්වලදී මෙයා තියඩෝර මේ රෝහන් වල මෙයාව මරනවනේ. කිං තියඩෝ මරුවට පස්සේ එයොවින්නේ මරන්නේ අපි ෆිල්ම් එකේ දකින්න විදියට විච් කිං ඔෆ් ඇග්මා එතෙන්දී එයොවින් මරන්නේ එයා අරයා කිව්වට පස්සේ නෝමන් කැන්ස්ලේ මේ කියලා I'm not men කියලා මේ මෑන් කියලා නේ අරයාට ඇනලා මරන්නේ. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒක උනේ කොහොමද කියන කතාව ඕකේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව ඇත්තටම මුලින් විච් කිං ඔෆ් ඇග්මාට කඩුවකින් මේ අනින්නේ කකුලට මෙයා මෙරි තමයි මුලින් අනින්නේ. එන්නට පස්සේ එයා අනින්නේ එන එයාගේ ළඟ තියෙන විශේෂ කඩුවක් බරෝසෝයක් හරි මොකක් හරි කියලා කියන්නේ ඒකට. ඒකෙන් අරයාගේ තියෙන එන්චාන්ට්මන්ට් එක නැති වෙනවා. ඒ කියන්නේ එයාගේ තියෙනවනේ ප්‍රොටෙක්ෂන් එකක් මොකක් හරි මැජිකල් ප්‍රොටෙක්ෂන් එකක් විච් කිං ඔෆ් ඇග්මාගේ. ඒක නැති වෙනවා. ඊට පස්සේ අනින කඩුපාරෙන් තමයි විච් කිං ඔෆ් ඇග්මා මැරෙන්නේ. නමුත් දැන් අපි මූවි එක බැලුවම අපිට නිකන් හිතෙන්නේ ඇත්තටම මනුස්සයෙක්ට මරන්න බෑ ගෑණියෙක්ට විතරයි මෙයාව මරන්න පුළුවන් කියන එක. නමුත් ප්‍රොෆෙසි එක තියෙන්නේ එහෙම නෙවෙයි. මෙයා කවදා හරි මැරෙන්න ගෑනු කෙනෙක් ගතින් කියලා. ඒ කියන්නේ මේ ගෑනු කෙනෙක්ට විතරයි මරන්න පුළුවන් නෙවෙයි. මෙයා කවදා හරි මැරෙන්න ගෑනු කෙනෙක් ගතින් අර විදිහට තමයි ප්‍රොෆෙසි එක ෆුල්ෆිල් වෙන්නේ. අර ඒ වගේ ටිකක් අර ඩවුටබල් තැන් ටිකක් එනවා ෆිල්ම් එක විතරක් බලලා තියෙනවා නම් අරක දන්නේ නැතුව. දැන් ලොකුම කියන්නේ මේජර් ෆ්ලෝ එකක් කියන්නම් මම. මේකේ ඔයාලට මතක නම් අර නාස්කුල්ල ඇටැක් කරපු වෙලාවේ ෆ්‍රෝඩෝ යන ගමනේදී නාස්කුල් කෙනෙක් අනින්නේ. ඊට පස්සේ ඔයාලට මතක නම් එයාව රිවන්ඩේල් වලට එනකන් ගෙනියන්න කැලේට එනවා අරවන්නේ ඇවිල්ලා අස්සේගේ පිටේ අරන් ගිහිල්ලා ඊට පස්සේ ගඟ මැදින් ගිහිල්ලා ගඟ මැද නාස්කුල්ල එද්දී මේකක් කියලා ඒ අර ගඟත් මේව ගල්ලා එහෙම එතකොට ඇත්තටම උතෙන්දී අරවන් කිසිම අදාළත්වයක් නැහැ. ඒ කියන්නේ අරවන් ඔය පැත්තකවත් නැහැ. ඇත්තටම උතෙන් එන්නේ ග්ලෝෆින්ඩේල් කියන කැරක්ටර් එක ඇත්තටම මූවි එකේ නැහැ. ඇත්තටම ඒ කියන්නේ ඒක ලොකු පාඩුවක් මූවි එකට සහ ඒ කියන්නේ ෆ්‍රැන්චයිස් එකකට කරපු ලොකු අසාධාරණයක් කියලා හොඳ කියනවා. ඒ කැරක්ටර් එක ඒ කියන්නේ ඒ කියන්නේ ගොන්ඩොලින් කියලා තියෙනවා මේක අක්‍රාජධානියක්. ගොන්ඩොලින් කියන්නේ ඇත්තටම මම දකින විදියට ෆ්‍රැන්චයිස් එකේදී එල්ස්ලා බිහි කරපු හොඳම රාජධානිය ග්‍රේටස් කින්ඩම් ඔෆ් එල්ස් වගේ එකක් සීන් එකක් මගේ තියෙන්නේ. එතකොට ගොන්ඩොලින් වල රජ කෙනෙක් තමයි ග්ලොෆින්ඩේල් කියන්නේ. එල් කෙනෙක්. එයා ඔය මුල්ම ඒජස් වල ෆස්ට් ස්ටේජ් or සෙකන්ඩ් ස්ටේජ් නේ ෆස්ට් ස්ටේජ් වගේ. ෆස්ට් ස්ටේජ් වගේ මෝගොත් ඉන්න කාලේ. මෝගොත් ෆස්ට් ඩාර්ක් ලෝඩ් ඉන්න කාලේ. සෞරෝන් කියන්නේ මෝගොත්ගේ සේවකයෙක්නේ. හරිද? එතකොට මෝගොත් ඉන්න කාලේ තමයි ඔය මේ ගොන්ඩොලින් තියෙන්නේ. එතකොට ගොන්ඩොලින් වලට ඇටැක් කරනවා එකපාරක්. ඒ කියන්නේ ගොන්ඩොලින් විනාශ කරන්න ඇටැක් කරනවා මෝගොත්. එතකොට මෝගොත් ඔය ඇටැක් කරන වෙලාවේ ග්ලෝෆින්ඩේල් එයාගේ යම් කිසි පිරිසක් එක්ක මොකද යුද්ධ පරිදිනවා කියලා තේරෙනවා හොඳටම. වෙනම පාත් එකකින් යනවා. ඒ කියන්නේ පැනලා යන්න වගේ යනවා. ඔය අතරතුරදී ඔය සෙට් එකට හම්බ වෙනවා බැල්රොක් කෙනෙක්. ඒ කියන්නේ අර බැල්රොක් ගොඩනගන ගැන්ඩල්ෆ්ට හම්බුනේ මොරියවලදී බැල්රොක් කෙනෙක්ව හම්බ වෙනවා. එතකොට ග්ලෝෆින්ඩේල් කියන්නේ එල්ව් කෙනෙක්. දැන් අපිට දැන් ගැන්ඩල්ෆ් සහ බැල්රොක් කෙනෙක් අතර වෙච්ච සටන මේකත් එක්ක සම කරන්න අමාරුයි. හේතුව බැල්රොක් කියන්නේ මයාර් කෙනෙක්. බැල්රොක් කියන්නේ කරප්ටඩ් මයාර්ස්ලා. ගැන්ඩල්ෆ් කියන්නේත් මයාර් කෙනෙක්. ඒ දෙකම ගත්තොත්
සේම් ටු සේම් ඩිවයින් බීන්ස්ලා. ඒ කියන්නේ මයාර් කියන්නේ මෙයා අපි දන්නේ නැත්නම් මයාර් කියන්නේ ඕකේ යුනිවර්ස් එකේ මුලින්ම එරු කියලා එරු විතරයි ඉන්නේ ගොඩ් විදියට ඉලුවතාර්. එයා තමයි කියන්නේ විශ්වයේ මුකුත් even before the time. ඒ කියන්නේ time itself ඊටත් කලින් ඉන්නවා ඉරු එළුවතාර්. එයා තමයි ඔය සේරම පටන් ගන්න. එයා මුලින්ම මවන ජීවීන් වර්ග දෙක තමයි වැලාර්ස් සහ මයාර්ස්ලා. වැලාර්ට තමයි බලයෙන් වැඩි, මයාර්ස් බලයෙන් අඩු. නමුත් ඒ දෙගොල්ලම මුලින්ම මවන ජීවීන්. ඒ කියන්නේ ඩිවයින් බීයින්ස්ලා. එතකොට අන්නේ ඩිවයින් බීයින්ස්ලාගේ මයාර්ලා අතර කෙනෙක් තමයි ගැන්ඩල්ෆ් කියන්නේ. බැල්රොග්ලත් එහෙමයි. ඊට පස්සේ සෞරෝන් කියන්නේත් එහෙම මයාර් කෙනෙක්. සෞරෝන් කියන්නේත් එහෙම මයාර් කෙනෙක්. සෞරෝන් කියන්නේ මයාර්ස්ලාගෙන් බලය වැඩිම එක්කෙනා. එතකොට ඒ වගේ එතකොට බැල්රොග්ලා කියන්නේ අර මෝගෝත් කියන්නේ වෙලා කෙනෙක්. මෝගෝත් කියන වෙලා කෙනෙක් මෝගෝත්ගේ බලයට යටත් වෙච්ච වගේ මයා කෙනෙක් තමයි බැල්රොග් කියන්නේ. එතකොට අපිට තේරෙනවා ගැන්ඩල්ෆ් සහ බැල්රොග් අතර තියෙන නිකන් අර සේම් ටු සේම් පවර් ස්කේල් ගත්තට පස්සේ දෙන්නම ඩිවයින් බීන්ස්ලා. එතකොට නමුත් ග්ලෝෆින්ඩෙල් කියන්නේ එල්ෆ් කෙනෙක්. ග්ලෝෆින්ඩෙල් කියන්නේ මයා කෙනෙක්ට වඩා බලය අඩු කෙනෙක්. නමුත් එයා බැල්රොග් එක සටන් කළා. එයාත් මැරෙනවා. නමුත් බැල්රොග් එක සටන් කළා බැල්රොග්වත් මරලා අර එයාගේ පිටිසට යන්න පාත් එක හදලා දෙනවා. එතකොට ඒ නිසා එයාව දැන් සාමාන්‍යයෙන් එල්ෆ් කෙනෙක් මැරුණට පස්සේ යන්නේ මැන්දොස් හෝල් එකට. මැන්දොස් හෝල් එක තියෙන වැල්නෝර වල අපි ඉස්සරහ කතා කරද්දි මේ කියන වචන ටික තේරෙන්නේ. මොකද මේවා ඒ පාරිභාෂික වචන මේකේ තියෙන වචනනේ. වැල්නෝර වල මැන්දොස් හෝල් එකේදී වැලාස්ලා මෙයා කරපු සැක්‍රිෆයිස් එකට තියෙන මේකක් විදියට ගෞරවයක් විදියට මෙයාට ආයි බොඩි එක දීලා පව එක වැඩි කරලා නැවත මිඩල් අර්ත් වලට එවනවා. අන්න ඔය ග්ලෝෆින්ඩෙල් තමයි ඇවිල්ලා මේ ෆ්‍රෝඩෝ බේරගන්නේ. එතකොට ග්ලෝෆින්ඩෙල් ඒ වෙද්දී පවර්ෆුල් මාරම් පවර්ෆුල්. ඒ කියන්නේ එයාගේ ප්‍රසන්ස් එක දැනෙනවා. ඒ කියන්නේ එයා කොහේ හරි යනවා නම් ප්‍රසන්ස් එක දැනෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි ඒ ප්‍රසන්ස් එක දැනෙන හින්දා තමයි ග්ලෝෆින්ඩෙල්ව ෆෙලෝෂිප් එකට ගන්න නැත්තේ. ෆෙලෝ නැත්තම් කාටට හිතෙන්න පුළුවන් මෙච්චර පවර්ෆුල් කැරක්ටර් එකක් හිටියනම් ඇයි මූට මේ මුද්ද දීලා යවුවේ නැත්තේ කියලා. නමුත් ඒ ප්‍රසන්ස් එක දැනෙනවා. මොකද හැමතිස්සෙම ෆෙලෝෂිප් ඒ කියන්නේ ෆෙලෝෂිප් එක උතන බිල්ඩ් අප් කරලා ඒකෙන් ඕන උනේ සෞරෝන්ගේ ඇහැ වහලා යන්න. ඒ කියන්නේ කාටවත් ඕන උන්නේ නැහැ. නැත්තම් උකුස්සතේ යවන්න තිබ්බනේ. කාටවත් ඒ කියන්නේ ඕන උනේ ඇහැ වහලා යන්න. ඒ කියන්නේ අර මේ හොරාට ඒ කියන්නේ අර අරුට දැනෙන්නේ නැති වෙන්න යන්න. හොබිට් කෙනෙක්ට දෙන්නත් හේතුවක් තියෙනවා. හොබිට් කෙනෙක්ට දෙන්න ප්‍රධානම හේතුව තමයි හොබිට් කෙනෙක්ට මුද්ද දෙන්න ප්‍රධානම හේතුව තමයි හොබිට්ලා කියන්නේ කරප්ට් වෙන්නේ නැති જાතියක්. සාමාන්‍යයෙන් උගේ ඒ කියන්නේ යාළගේ ඉන්බිල්ට්ම තියෙන්නේ යාළා කරප්ට් වෙන්නේ නැහැ. යාළට ජස්ට් පොඩි දේවල් ටිකක් ඕනේ. යාළා ලයික් ද සෙකන්ඩ් බ්‍රෙක්ෆාස්ට් තිබ්බනම් ඇති සීන් එකේ තමයි යාළා ඉන්නේ. ඒ ලොකු අර ග්‍රීඩිනස් එකක් නෑ. යාළගේ එහෙම එකක් නෑ. හොබිට්ලා කියන්නේ අන්න ඒ වගේ જાතියක්. ඒකයි ගැන්ඩල්ෆ් හොබිට් කෙනෙක්ම තෝරගන්නේ ඔය හැමදේටම. බිල්බෝ හොයාගෙන ඉන්නේ ඒකයි. ෆ්‍රෝඩෝ ටෝක දෙන්නේ ඒකයි. ඔය සේරම කරන්නේ ඒක හින්දා. එතකොට හොබිට් කෙනෙක්ට දෙන්නේ ඒකයි. එතකොට හොබිට් කියන්නේ ෆ්‍රෝඩෝ සම්පූර්ණයෙන්ම ෂයවල ඉඳලා මෝඩෝර් වෙනකම්ම මුද්ද අරන් ගිහිල්ලා අන්තිම මොහොතේ තමයි කොලැප්ස් වෙන්නේ. ඒ කියන්නේ එච්චර ඒ කියන්නේ ඒ කොලැප්ස් වීම ගැන අපිට මුකුත් කියන්න බෑ. හේතුව ඒ වෙද්දි සෞරෝන් මාර විදිහට පවර්ෆුල්. ඒ කියන්නේ මුද්ද පවර්ෆුල්. එතකොට අර එයා බයා කරපු කාලය වැඩි මුද්ද. අතන ෂයවල ඉඳලා සෑහෙන දුරක් එයා බයා කරා. එයාට ඒ අතරේ නාස්කුල් මොගුල් මේ කඩුපාරක් කන්න වුණා. ඊට පස්සේ ෂීලොබ්ගේ විස වැදුනා, ස්ටිං එකක් වැදුනා. ඔය වගේ සෑහෙන දේවල් එක්ක අන්තිම මොහොතේ තමයි ෆ්‍රෝඩෝ මේ කරප්ට් වෙන්නේ පොඩ්ඩක් හරි. ඒ කියන්නේ යා මුද්ද දාගන්නවනේ, මුද්ද ක්ලේම් කරගන්නවනේ යාට. අන්නේ ඒකින් ඒ වගේ හේතු හින්දා තමයි හොබිට් කෙනෙක් තොරවන්නේ. අර මං කිව්වේ දැන් අපි ග්ලෝෆින්ඩෙල් ගැන කතා කරාට පස්සේ ග්ලෝෆින්ඩෙල් වගේ කැරක්ටරයක් ඔතෙන්ට යොදා නොගන්න හේතුව තමයි ඒක. මම කියන්නේ ඒකටත් මම ලොකුවට පීටර් ජැක්සන්ට අවුලක් කියන්නේ නැහැ. හේතුව මොකද දැන් ග්ලෝෆින්ඩෙල් වගේ කැරක්ටර් එකක් ඔතෙන්ට දැම්මොත් ග්ලෝෆින්ඩෙල් එක්ස්ප්ලේන් කරන්න යාට හෙන කාලයක් යනවා. ඒ කියන්නේ ග්ලෝෆින්ඩෙල් එක්ස්ප්ලේන් කරන්න ඕනේ. ග්ලෝෆින්ඩෙල් අයි මේකට ෆෙලෝෂිප් එකට ආවේ නැත්තේ කියලා කියන්න ඕනේ. ග්ලෝෆින්ඩෙල් කියන්නේ කවුද විස්තර ටික කියන්න ඕනේ. දැන් අනිත් කැරක්ටර්ස් අපි ගත්තට පස්සේ අපිට කතාව පුරාවට අපිට පොඩ්ඩ හරි ෂේප් එකේ විස්තර කරලා දෙනවා. මෙයා මෙහෙම කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක්. මොකද මේ හැමෝ ඔය දැන් ඔය මේ කතාවේ ඉන්න ගොඩක් අය බහුතරයක් දෙනා වැලාස්ලත් එක්ක ලොකු සම්බන්ධ තිබිච්ච මිනිස්සු නෙවෙයි.
වැලාස්ලගේ ප්‍රශ්නත් එක්ක ලොකු සම්බන්ධ වෙච්ච මිනිස්සු නෙවෙයි. ඒ කියන්නේ දැන් මූවිස් එකේ වල ඉන්නසට දැන් නැත්තේ නෑ කියන ඩිවයින් බීන්ස්ලා ටික ඔබ්වියස්ලි වැලාස්ලත් එක්ක ඉඳලා තියෙනවා. නමුත් ඒක අර ලොකුවට මැටර් වුන්නේ නෑ. දැන් ග්ලෝෆින්ඩේල් ගැන කතා කරන්න ගත්තොත් අපි අර කවුද මොගෝත් ආක්‍රමණය කරපු එක කියන්න වෙනවා. එතකොට ගොන්ඩොලින් ගැන කියන්න වෙනවා. ගොන්ඩොලින් හැදුන හැටි කියන්න වෙනවා. එතකොට ගොන්ඩොලින් වලින් එයා බැල්රොක් කෙනෙක් එක්ක සටන් කරපු එක කියනවා. එහෙම එතෙන්දී බැල්රොක් කෙනෙක් එක්ක ග්ලෝෆින්ඩේල් සටන් කර බව කිව්වොත් අතෙන්දී ගැන්ඩල්ෆ්ගේ බැල්රොක් ෆයිට් එකේ තියෙන වටිනාකම නැති වෙනවා. මම දකින්න විදියට. ඒ කියන්නේ මොකද දැන් ග්ලෝෆින්ඩේල් වගේ කෙනෙක්, ඒ කියන්නේ එල් කෙනෙක්ට පුළුවන් නම් බැල්රොක් කෙනෙක් මරන්න මයාර් කෙනෙක්ට බැරි වෙන්න බෑග් සීන් එකක් එනවා. නමුත් අනේ ඒ වගේ මම දන්නේ එච්චර දේවල් හිතුවද කියලා. නමුත් ඒ වගේ දේවල් හිතද්දි මට හිතෙනවා ඒ වගේ දෙයක් කරපු එක අවුලක් නෑ කියලා. මොකද ඒ දැන් මේකෙන් දැන් පීටර් ජැක්සන් කරපු වැඩෙන් ඇත්තටම අරෙවන්ටත් ටිකක් වැලියු එකක් ඇඩ් වුණානේ. ඇත්තටම දැන් නැත්තම් අන්තිමට බැලුවොත් අරෙවන් නිකන් මූත් කරේ නෑ වගේ සීන් එකක් එනවනේ අන්තිමටම. දැන් අරෙවන් දැන් ඔය වගේ වැඩක් කළා තිබ්බා නිකන් හීරෝයික් ඇක්ට් එකක් දීලා තිබ්බට පස්සේ නිකන් අපේ මූවි දැන් බලලා අන්තිමට ඇරගෝන් අරෙවන් බඳිද්දී අපිට හිතෙනවා ටිකක් ඩිසර්ව් ගතියක් එනවා. ඊට පස්සේ වගේ කතන්දර ටිකත් එක්ක මම කියන්නේ අර ඒ වගේ අර මේජර් ෆ්ලෝස් දෙක තුනක් තියෙනවා නැත්තේ නැහැ. මේකත් එක්ක කන්ෆ්ලික්ට් වෙන දෙක තුනක් තියෙනවා. නමුත් මෙයා එක ලස්සනට බැලන්ස් කරා කියන එක තමයි මම කියන්නේ. කියන්නේ අවුලක් උන්නේ නැහැ. මූවිස් ටික මරු. ඒ කියන්නේ ඒක මේකට හුක් වෙන කෙනෙක්ට මේකට අලුතෙන් බලන්න එන කෙනෙක්ට ඒ කියන්නේ අවුලක් නැහැ. ඒ කියන්නේ අපි කොහොමත් අපි වුණත් මේ මූවිස් ටික බලලා තමයි පොත් ටික කියවන්න ගත්තේ. පොත් ටික කියවලා මූවිස් බලපු කවුරුත් ඇති කියලා මම හිතන්නේ නැහැ ඇත්තටම. මොකද ඒ කියන්නේ මේ වගේ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් පොත කියන එක අර හැරි පොටර් එක තරම් ප්‍රසිද්ධ නැහැ. ජනප්‍රිය නැහැ. ඒ කියන්නේ හැරි පොටර් එක ජනප්‍රිය සෑහෙන්න ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වලට වඩා. නමුත් ඒ කියන්නේ මේකේ තියෙන ගැඹුර මේකේ තියෙන දේවල් එක්ක කියන්නේ this is the greatest of all time. මම හැමතිස්සෙම කියන්නේ මේක මම කියවලා තියෙන ඒ කියන්නේ මගේ ඉතිහාසෙ මම කියවලා තියෙන හොඳම ෆැන්ටසි එක මේක. ඒ කියන්නේ ඒකට ආවිවාදයෙන් මම පිළිගන්න දෙයක් මේක. ඒ කියන්නේ මොකද මේකේ තියෙන බිල්ඩ් එක මේකේ යුනිවර්ස් එක පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට අපි ෆෝර්ත් ස්ටේජ් එක ඉවර වෙන තැනට යනකම් තියෙන මේවා ඇතුලේ ෆ්ලෝස් කිසිම දෙයක් නැහැ. අපිට ප්ලොට් හෝල්ස් නැහැ. මුකුත් නැහැ. අපිට ඕන දෙයක් අපිට මේ ටෝල්කින්ගේ මේකක් අරගෙන අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා ටෝල්කින්ම කියන්නේ එයා ඒ කියන්නේ උමනාවෙන්ම අතල්ලා තියෙන දේවල්. දැන් උදාහරණයක් විදියට ටොම් බොම්බඩිල් ගාතාව. ටොම් බොම්බඩිල් කියන කැරක්ටර් එක ටොම් බොම්බඩිල් කියන කැරක්ටර් එකත් එක මේ වෙච්ච ලොකු මේකක් තියෙනවා. ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ටොම් බොම්බඩිල් ගැන වෙනම කතාවක්, ඒ කියන්නේ වෙනම පොතකුත් තියෙනවා. ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටොම් බොම්බඩිල් හරිමක් හරි කියලා වෙනම කතාවක් තියෙනවා. නමුත් ටොම් බොම්බඩිල් කියන කැරක්ටර් එකේ ඔරිජින් එක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. ඔව් ඒක මිස්ට්‍රියක් විදිහට තියෙනවා. ඒකකොට ෆෑන්ස්ලා හිතනවා සමහරවිට මෙයා වැලා කෙනෙක් වෙන්නේ නැති මේකේ තමන් නිකන් අර මනුස්ස රූපයෙන් ඉන්න. සමහර ෆෑන් තියරිස් තියෙනවා ටොම් බොම්බඩිල් කියන්නේ ඒ කියන්නේ ඉලුවතාර හිම්සෙල්ෆ් වගේ එකක්. ඉලුවතාර හිම්සෙල්ෆ් එයා මේකින් මොකද ටොම් බොම්බඩිල් කියන්නේ මාර වෙනස් කැරක්ටර් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් වන් රින් එක. දැන් සෞරෝන්ගේ වන් රින් එක. සෞරෝන්ගේ වන් රින් එක නිසා සරුමාන් ඒ කියන්නේ ඔය ස්ථාරිවල නායකයා. ඒ කියන්නේ දැන් 5 විසාඩ්ලගේ නායකයන් සරුමාන්. ඒ ස්ථාරිලා ඉවද්දී නායකයා විදිහට එවන්නේ. ඒ කියන්නේ ද වයිට් විදිහට එවන්නේ සරුමාන්. සරුමාන් පවා කරප්ට් වුණා මුද්දේ බලයට. මුද්දේ බලයත් එක්ක සෞරෝන්ගේ බලයත් එක්ක කරප්ට් වුණා. නමුත් ටොම් බොම්බඩිල්ට එක තැනකදී මුද්ද හම්බ වෙනවා. ඒ කියන්නේ ෆ්‍රෝඩෝලත් එක්ක ෆ්‍රෝඩෝ ඇවිල්ලා යන ගමනකදී මුද්ද හම්බ වෙනවා. මිනිහා මුද්ද නිකන් පාවිච්චි කරන්නේ නිකන් හෙන සෙල්ලම් බඩුවක් වගේ. ඒ කියන්නේ මිනිහට ඒක දැනෙන්නේවත් නැහැ. ඇත්තම මේ බලය කියන එක මිනිහට ඇත්තම ගණන් ගන්නවත් නැහැ. මිනිහාගේ වෙලා තියෙන්නේ මිනිහා මාර විදියට එන පවර්ෆුල් නැත්තේ නෑ. එතකොට තව කෑල්ලක් එනවා. එතකොට දැන් මම මේ කෑල්ල ගියාදී තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතකොට ඇයි එහෙනම් ෆෙලෝෂිප් එකේ බොම්බඩිල් ලැබෙන්නේ නැති කියලා. ටොම් බොම්බඩිල් ලැබෙන්නේ නැති හේතුව තමයි ඒක එල්රොන් ඔය කවුන්සිල් එකේදී මුලින් ඒ නම යෝජනා වෙනවා. ටොම් බොම්බඩිල් නම යෝජනා වෙනවා. මේක මේ ටොම් බොම්බඩිල් අතේ වුණා හොඳයි. මෙයාට මේකෙන් බලපෑමකුත් නැහැ. මෙයා මේ වෙන්න කරප්ට් වෙන්නෙත් නැහැ. මුකුත් නැහැ කියලා. නමුත් ටොම් බොම්බඩිල්ගේ වැඩේ තියෙන්නේ like he doesn't care. ඒ කියන්නේ පොර ගණන් ගන්න නැහැ කිසිම දෙයක්. පොරගේ තියෙනවා කම්ෆර්ට් සෝන් එකක් අර කැලේ ඇතුලේ. එයායි වයිෆ් එක්ක ඉන්න. එතනින් එහාට මිනිහට වැඩක් නැහැ. මිනිහට අදාළ නැහැ. මිනිහ සමහර විට ওই අනතේ මුද්ද නැති කරගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඌ එහෙම චරිතයක්. ඒ කියන්නේ ඌ අර
කෙයාලස් චරිතයක්. කෙයාලස් ඌට වැඩක් නැහැ. ඌට මොන මගුලක් වැඩක් නැහැ. ඌට කාලා බීලා ඉන්න තියෙනම් එච්චරයි. ඒක එහෙම සීන් එකක් තමයි ඌගේ තියෙන්නේ. ඒ කියන්නේ ඌ කෙයා කරන්නේ නැහැ කිසිම දෙයක් ගැන. ඒකින්ද තමයි ඩොම් බොම්බඩියට දෙන්නේ නැත්තේ. මොකද ඒ ආයක වගකීමක් විදිහට ගන්න නැහැ. ඒ කියන්නේ වගකීම් විරහිත චරිතයක් ටොම් බොම්බඩිල් කියන්නේ. ඒ අන්න ඒ වගේ ටොම් බොම්බඩිල් වගේ කැරක්ටර්ස් ඉන්නවා. ඒ හිතලම මේ ටෝල්කින් එක්ස්ප්ලේන් කරන්න මේ නැති ඒවා. තව උදාහරණයක් ගත්තොත් අපි ස්ටාරිලා ගත්තා. ස්ටාරිලා අපි දන්නවා. අපි ස්ටාරි කියන නම දන්නේ නැහැ ගොඩක් අය. නමුත් ස්ටාරිලා කියන්නේ තර්ඩ් ඒජ් එකේදී සෞරෝන් බලවත් වෙද්දී වැලාස්ලා විසින් මේ මිඩල් අර්ත් වලට එවපු විසාඩ්ලා 5 දෙනෙක් එයාලගේ කාර්යභාරය තමයි මිඩල් අර්ත් වල ඉන්න ෆ්‍රී පීපල්ලා මෙන් එල්ස්ලා හොබිට්ස්ලා ඩෝෆ්ස්ලා එයාලව ගයිඩ් කරන එක ඉන්ස්පයර් කරන එක එයාලට මඟ පෙන්නන එක සෞරෝන්න පරද්ද කරන්න. එයාලට කෙලින්ම يعني එයාලට කියලා තිබ්බේ ඔයාලට කෙලින්ම ඩිරෙක්ට් ගිහිල්ලා සටන් කරන්න බෑ. සටන් කරන්න බෑ. ඔයාලට රූල් කරන්න බෑ. ඔයාලට පාලනය කරන්න බෑ කිසිම දෙයක්. ඔයාලගේ වගකීම තමයි අරයාලට මඟ පෙන්නන එක. මොකද ඕක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද වැලාස්ලා ඒ කියන්නේ මිඩල් අර්ත් වලින් අයින් වෙලා ඉන්න ලොකුම හේතුව තමයි වැලාස්ලාගේ අතර ඇති වුණ යුද්ධ නිසා සෑහෙන මිඩල් අර්ත් වලට හානි වුණා. ඒ කියන්නේ කලින් ඔය වෝ ෆ්‍රැත් වගේ කාලෙදී ඒ කියන්නේ මෙල්කෝර් කියන්නේ මෝගෝත් එක්ක තිබ්බ සටන් හැම එකේදීම වගේ පෘථුවිය රීෂේප් වුණා. පෝස්ට් ඇපොකලිප්ටික් මට්ටමට ආවා. ඒ කියන්නේ මේ යූපත් ගිලිලා මිනිස්සුන්ට වාසස්ථාන නැති වෙලා අර මෙහෙම මුහුදු මතු වෙලා එහෙම ලොකු කතන්දර වුණා. මොකද වැලාස්ලාගේ පව එක වැඩිනේ. වැලාස්ලාගේ පව එක වැඩි. එයාලා සටන් කරන්න ගත්තට පස්සේ ඕක කේස් වෙනවම. එතකොට නමුත් වැලාස්ලා ඊට පස්සේ වෙස්ට් එකට ගිහිල්ලා යාලා අමන් දේශය හදාගෙන වෙනම හිටියානේ. එතකොට එතනින් තමයි ඔය මෙයාලා එවන්නේ මිඩල් අර්ත් වලට. එයා කියන්නේ පව යූස් කරන්න ඕනේ නැහැ. අර යාලව ගයිඩ් කරන්න මෙයා පරාද කරන්න පුළුවන් වෙන්න. ඒක තමයි යාලගේ වගකීම. ඔය ස්ටාරිලාගේ. එතකොට ස්ටාරිලා විදියට එවන්නේ සරුමාන් ද වයිට්, ගැන්ඩල්ෆ් ද ග්‍රේ, ඊට පස්සේ බ්‍රවුන් එවනවා රෙඩගස්, ඊට පස්සේ එවනවා බ්ලූ විසාඩ්ලා දෙන්නේ. අන්නේ බ්ලූ විසාඩ්ලා දෙන්නත් ටෝල්කින් හිස්ටරි ඇතුලේ මිස්ටරි එකක්. එයාලට මොකක්ද උනේ කියලා. එයාලා වෙන පැත්තකට ඊස්ට් එකට හරි දුරකට ගියා කියලා තමයි කියන්නේ. එයාලා ගැනත් වෙන කතන්දර තියෙනවා. සමහර විට ෆෑන් තියරි වෙන්නත් පුළුවන්. සමහර විට ටෝල්කින් ස්ක්‍රැච් ලියපුවා වෙන්නත් පුළුවන්. ඒක කියන්නේ ඒක දෙපැත්තක් තියෙනවා. ඒක එක තැනක කියනවා බ්ලූ විසාඩ්ලා දෙන්න ගිහිල්ලා එයා ඒ අර ෆායිස්ට් වල තියෙන එක මිනිස්සුන්ගේ කල්චර්ස් වලට අහු වුණා. නිකන් අර කල්ට් වලට අහු වුණා වගේ එකක්. කල්ට් වලට අහු වෙලා එයාලත් කරප්ට් වුණා වගේ එකක් තියෙනවා. අනිත් පැත්තකින් තියෙනවා තව තියරි එකක් තියෙනවා. එයාලගේ කාර්යභාරය කරා ඒ ෆායිස්ට් වල ඉන්න මිනිස්සුන්ව සිවිලයිස්ඩ් කරා. ඒ වගේ කතන්දර ටිකක් තියෙනවා. නමුත් අපි හරියටම කන්ෆර්ම් නෑ බ්ලූ විසාඩ්ලා දෙන්න මොනවද කරේ කියලා. අපි දැන් සරුමාන් ගැන දන්නවා. ගැන්ඩල්ෆ් ගැන දන්නවා. රැඩගස් ගැනත් අපි දන්නවනේ. රැඩගස් කියන්නේ ඇත්තනම පරිසරයත් එක්ක මේ වෙච්ච වැඩිපුර මේ වෙච්ච නිසා තමන්ගේ වගකීම අමතක වෙච්ච මේ ස්ටාර් කෙනෙක් තමයි රැඩගස් කියන්නේ. රැඩගස් ඇත්තනම හරි විදියට බැලුවොත් දැන් බ්ලූ විසාඩ්ලා මේ අපි අන්එක්ස්ප්ලේන් කියලා අමතක කරලා දැම්මොත් හරි විදියට ආපු වැඩේ කර ගැන්ඩල්ෆ් විතරයි. ඒ කියන්නේ සරුමාන් කරප්ට් වුණා. රැඩගස් කියන්නේ තමන්ගේ වගකීම අමතක කරපු කෙනෙක්. නමුත් ගැන්ඩල්ෆ් මුල ඉඳලම මොකද ගැන්ඩල්ෆ් කියන්නේ මං කිව්ව මයාර් කෙනෙක් කියලා. ගැන්ඩල්ෆ් කියන්නේ අර වැලාස්ලාගේ ප්‍රධානියා ඉන්නේ මැන්වේ. ඒ කියන්නේ වැලාස්ලාගේ ප්‍රධානියා තමයි මැන්වේ. ඒ වෙද්දි මැන්වේ සහ වර්දා කියන්නේ මැන්වේගේ වයිෆ්. ඒ දෙන්නා ළඟ හිටපු මයාර් තමයි දැන් ඔය හැම يعني මයා කෙනෙක්ම හිටියේ වැලා කෙනෙක් ළඟ. දැන් සෞරෝන් හිටියේ අවුලේ කියන වෙලා ගාව. අවුලේ කියන්නේ ක්‍රාෆ්ට්මන්ෂිප් පිළිබඳව වෙලා. එතකොට මැන්වේ සහ වර්ධගාව තමයි ගැන්ඩල්ෆ් හිටියේ. එතකොට ගැන්ඩල්ෆ්ට අර ඉන්ස්පිරේෂන් එකක් තිබ්බා. අර දෙන්න සෑහෙන්න උඩ ඉන්න චරිත දෙකක් කතාවේ. එතකොට ගැන්ඩල්ෆ් තමන්ගේ වගකීම සෑහෙන්න හොඳට ඉටු කරා. ඊට පස්සේ අපි ගැන්ඩල්ෆ් ගැන කතා කරපු හින්දා කතා කරන්න ඕන එකක් තමයි තවත් මේ බැල්රොග් එක්ක තිබ්බ බැටල් එක තිබ්බේ. මොරියාවල බැටල් එකෙන් පස්සේ ගැන්ඩල්ෆ් මැරෙනවා. බැල්රොග්ගුත් මරාගෙනම මැරෙනවා. ඊට පස්සේ ගැන්ඩල්ෆ් නැවත එනවනේ. නැවත එන්නේ වයිට් විදියට.
නැවතින වයිට් විදිහට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඒ කියන්නේ ගැන්ඩල්ෆ් කොහොමද එන්නේ? ගැන්ඩල්ෆ් ඇයි ආවේ? දැන් මොකද අපි ඕක බලන කාලේ, ඒ කියන්නේ දැන් සිරසේ ඕක බලන කාලේ අපි වැලාර් මයාර්ල කතන්දර දන්නේ නැහනේ. අපි දන්නේ ඒ කියන්නේ අපි සිරසේ හඬ කවල තිබ්බේ ඔය මේවා දැන් එල්ස්ලා කිව්ව සූර්යෝ කියලානේ. සූර්යෝ නම් අමරණීයයි. ඒ වගේ කතන්දරයක් විතරනේ අපි දන්නේ. අපි ඇත්තටම ගැන්ඩල්ෆ් කියන්නේත් නිකන් සූර්යෙක් වගේ කතන්දරයක් එක්ක තමයි අපි හිටියේ. ඒ කියන්නේ මොකද දැන් ආය ආවනේ. අපි මයාර් කතාවක් දන්නේ නැහැ. එතකොට උනේ ඇත්තටම එතන කතාව උනේ මේ ගැන්ඩල්ෆ් එතන මැරුණට පස්සේ කොහොමත් මැරෙන්නේ නැහැ. ස්පිරිට් එක මෙන්ඩෝස් හෝල් එකට යන එක තමයි වෙන්නේ නෝමලි. එතකොට ඔය වෙලාවේ විතරක් ඒ කියන්නේ ගැන්ඩල්ෆ් ඔතෙන්දි මැරුණට පස්සේ ඔය මෙන්න මේ කතන්දර කියන්නේ ටෝල්කින්ගේ මිඩල් අර්ත් කතන්දර ඒ කියන්නේ මේ ෆැන්ටසි ඇතුළෙම වෙච්ච දෙවනියට වෙච්ච ඉන්ටර්ෆියරන්ස් එක මම දන්න විදියට ඉලුවතාර් කියන්නේ ඕල්ගෝඩ් දෙපාරක් තුන් පාරක් ඒ වගේ ඉතා සීමිත වාරයක් තමයි මිඩල් අර්ත් වලට අත දාලා තියෙන්නේ මැව්වට පස්සේ මේකක් මෙන්න මේකක් එතකොට ගැන්ඩල්ෆ් කෙලින්ම ආයේ සුදු ඇඳගත්ත ගැන්ඩල්ෆ් කරලා එවන්නේ ඉලුවෙරුවතා වැලාර්ලා නෙවෙයි ඒක ඒ කියන්නේ ඒක තමයි අපි දන්න දේ මේ වෙද්දී මේ ෆැන්ටසි එක ඇතුලේ එතකොට මොකද අර මේ අලු ඇඳගත් එක්කෙනා සුදු ඇඳගත්තු එක්කෙනා කරලා එවන්න සෑහෙන ලොකු පව එකක් තියෙන්න ඕනේ කෙනෙක්ට ඒ කියන්නේ ඔය ෆැන්ටසි එක ඇතුලේ වෙන කාටවත් කොහොමත් නෑ ජීවියක් මවන්න පුළුවන් මේකක් ඉරුවෙලුවතාට විතරයි ඒක තියෙන්නේ ජීවියක් කාට හරි ජීවියක් දෙන්න පුළුවන් බලය තියෙන්නේ ඉරුවෙලුවතාට විතරයි එතකොට මෙතනත් අපේ කියන්නේ බහුතර මේක තියෙන්නේ ඉරුවෙලුවතාර තමයි ගැන්ඩල්ෆ් නැවත එව්වේ සුදු වැදගත්ත කෙනා විදියට මොකද එයාගේ පර්පස් එක තාම ෆුල්ෆිල් වෙලා නැහැ සහ එයා පර්පස් එකෙන් අරහෙට මෙහෙට ගියේ නැහැ එයා සම්පූර්ණ පර්පස් එකේම තමයි හිටියේ නමුත් එයාට පර්පස් එක මේව කරගන්න බැරි වුණා තාම ඒ සඳහා තමයි නැවත ඉරුවෙලුවතාර විසින්ම ගැන්ඩල්ෆ් එව්වේ එතකොට සයිඩ් එකක් කියන්නම් ඕන නම් ඉරුවෙලුවතාර කලින් එකපාරයි ඉන්වෝල්ව් වෙලා තියෙන්නේ ඒක කියන්නේ කැටස්ට්‍රොෆික් ඉවෙන්ට් එකක් ඒ කියන්නේ නියුමනෝර් දේශීය බිඳ වැටීම කියලා ඒකට කියන්නේ නියුමනෝර් විනාශ කරන්න ඉරුවෙලුවතාර අත දාපු පාර කලින් ඒ කියන්නේ ආර්දාව තිබ්බේ නිකන් මේ වගේ තැටියක් විදියට ඒ කියන්නේ කොච්චර වෙනස් වුණාද ගියොත් නියුමනෝර් දේශීය බිඳ වට්ටලා සම්පූර්ණයෙන්ම ගිලලා මේ ඒ කියන්නේ මේකේ පෘථිවියේ හැඩයත් ගෝලයක් විදියට වෙනස් කළා ආමන් දේශය කියන්නේ වැලිනෝර් දේශය උස්සලා මේ පෘථිවියෙන් අයින් කළා හෙනෝලොහුගේ කැටස්ට්‍රොෆික් ඉවෙන්ට් මේ ගොඩක් දේවල් කළා තමයි ඉරු කලින් ඉන්ටර්ෆියර් වුනේ. නමුත් මෙතෙන්දී ඔය මේ වගේ දෙයකට තමයි මේ උනේ ඉන්වෝල්ව් උනේ. පස්සේ අන්තිමටත් ඒ කියන්නේ දැන් මේක නම් ඇත්තටම කන්ෆර්ම් වෙලා නැහැ කොහෙවත් සහ මේක මම දන්න විදියට නිකන් අර ෆෑන්ලගේ අතර තියෙන මේකක් වෙන්නත් පුළුවන්. මම ඇත්තටම මම මේකේ සෝස් එක දන්නේ නැහැ. නමුත් මේක මෙහෙම එකක් තියෙනවා ඇත්තටම. අන්තිමට කියන්නේ ඔය තර්ඩ් ඩේජ් එකේ අන්තිමට කියන්නේ දැන් ඔය මුද්ද විනාශ කරන තැන තියෙන්නේ මේ ෆ්‍රෝඩෝ මුද්ද විනාශ කරන්න මේකට යද්දි මවුන්ට් ඩූම් එකට යද්දි ගිහිල්ලා අන්තිමට එයා ක්ලේම් කරගන්නවනේ එයාට මුද්ද ඒ කියන්නේ කරප්ට් වෙනවනේ කරප්ට් වුණාට පස්සේ ගොලම්නේ ඇවිල්ලා එයාගේ මේක ගලවගන්නේ මේ ඇඟිල්ල කඩාගෙන ගොලම් මේ මුද්ද අතර ගන්නවනේ ඊට පස්සේ අන්න ඔය වෙලාවේ ගොලම් බැලන්ස් එක මේ කියන්නේ බැලන්ස් නැති වෙලා මවුන්ට් ඩූම් එකට වැටෙනවා. ඒක නිසා තමයි ඇත්තටම මුද්ද විනාශ වෙලා සෞරෝන් පරදින්නේ. ඔන්න ඔතෙන්දී ඔන්න ඔය බැලන්ස් එක නැති වෙන්න හේතුව එරුග ඉන්ටර්ෆියර් එකක් කියලා කියනවා. එහෙම කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් නිකන් ගොලම්ම නිකන් පොඩි ටච් එකක් දිහට තල්ලු කරා වගේ එකක්. එහෙම කතාවක් ෆැන්ඩම් එක ඇතුලේ තියෙනවා. ඒක මොකද ඔය මුද්දේ විනාශ වීම සෑහෙන්න අර්ධවට බලපානවා. ඒ කියන්නේ ඒක මං හිතන්නේ ඒක තමයි ඇත්තටම උතන තියෙන මේ පොයින්ට් එක ඉරු දකින්න නැති මේ මුද්දේ විනාශ වීම කොච්චර ලොකුවට මේකට අර්ධවට බලපානද කියලා. මොකද ඇත්තටම ලාස්ට් අලයන්ස් එකේදී ඒ කියන්නේ ඔය මේ රින්ග් ඔෆ් පවර් එකට කලින් අපිට පෙන්වන්නේ දැන් අපි ඔය මේ මූවි එකේ ලාස්ට් අලයන්ස් එක පෙන්නනවා. මූවි එකේ ලාස්ට් අලයන්ස් එක පෙන්වන්නේ මුලම අර ඉසිල්ඩූර් මේ මුද්ද ගන්න වෙලාව අන්න ඒ ලාස්ට් අලයන්ස් එක. ඒක ඒ ෆයිට් මේකට තමයි ලාස්ට් අලයන්ස් එක කියන්නේ. මොකද සූර්යයන් ඒ කියන්නේ අර කියන විදිහට සූර්යයන්ගේ සහ මනුෂ්‍යයන්ගේ අවසාන මිත්‍ර හමුදාව. එතකොට ඒකෙදි මේ ඉසිල්ඩූට පුළුවන්කම තියෙනවා ඇත්තටම මේ සම්පූර්ණයෙන් මේක ඉවර කරන්න එක තැනදී. ඒ කියන්නේ ඉසිල්ඩූර් ඒ තීරණය නොගත්තයින් තමයි එතනින් පස්සේ වෙච්ච සේරම
ප්‍රශ්න ටික ඇති වෙන්න ගත්තේ. එතකොට ඒක දැන් එතෙන්දි විනාශ වුන්නේ නැහැ. දැන් ඒක නිසා මේක කොයි වෙලේ හරි විනාශ වෙන්න ඕන කියන එක තියෙනවා. මොකද නැත්තම් ලෝකෙට මේක බලපානවා. තව ඒජස් ගොඩක් සමහර විට බලපාන ඉඩ තිබ්බා. මොකද දැන් හිතන්නකෝ ඉසිල්ඩූර් රෝග විනාශ කරන්න නැති වුණාට මේ විනාශ කරන්නේ නැති වුණාම එතනින් පස්සේ බැටල් කීයක් ඇති වුණාද? හෙල්ම්ස් බැටල් ඔෆ් හෙල්ම්ස් ඩීප් සෙමිනාර්ස්ලිත් සෑහෙන බැටල්ස් ගොඩක් ගිහිල්ලා මිනිස්සු මැරිලා එන කැටස්ට්‍රොෆික් එකක් වෙලා නැවතුනේ. නමුත් දැන් මෙතෙන්දි ෆ්‍රෝඩොත් විනාශ කරන්න යද්දි ඕක විනාශ වුනේ නැත්තම් සමහර විට ඒ වගේම කාලයක් ආයෙත් මේ බැටල් කර සෞරෝන් එකේ ඉන්න වෙන තිබ්බා. එහෙම වුණොත් ඉතින් ඒ කියන්නේ මිනිස්සු සෑහෙන මැරෙනවා. එතකොට ඔය වගේ අන්න ඒ වගේ පොයින්ට් එකක් එක්ක එරු ඔතෙන්ට ඉන්ටරැක්ට් කරලා ගොළඹ තල්ලු කරා කියන කියන්නේ මහලුකුවට කෙනෙක් එකපාරට මෙහෙම ලොකු පුෂ් එකක් නෙවෙයි. නමුත් අර බැලන්ස් එක නැති වෙන්න එරු හේතුවක් වෙන්න ඇති කියන තැන තමයි ඔය තියරි එක ගොඩනගිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ මේ සිද්ධි ටිකක් තියෙනවා. ඔය අපි මූවිස් ටික ගත්තට පස්සේ අපි නිකන් අර ලොකුවට හිතන්නේ නැති දේවල් එක්ක ගත්තට පස්සේ තියෙනවා. එතකොට ඔය කැල් ටික තමයි ඇත්තටම ලොකුවට මේ අපි ෆිල්ම් එකත් එක්ක නිකන් අපි නිකන් අර පටෙන් පිටෙන් දරගන්න ඕන කියලා සිද්ධිය තියෙන. මොකද අර ස්ටාරිලා කතාව එහෙම ගොඩක් අයට හිතා ගන්න බෑ කොහෙන්ද මෙයාලා ආවේ, ඇයි මෙයාලට මෙච්චර පව එක මොකද්ද මෙයාලා තියෙන මේ පව එක, මෙයාලට ඇයි අර මේ වයිට් විදියට ආවේ, මේ ග්‍රේ වල ඉඳලා වයිට් විදියට ආවේ ඇයි, ඊට පස්සේ සරුමාන් මේ වයියාගේ මේක නැති වුණේ ඇයි, අරගේ ස්ටික් එක කැඩෙනවානේ. ඒ ස්ටික් එක කැඩෙනවා කියන්නේ ස්ටාරිලාගේ නායකත්වය අනිත් කෙනාට යනවා කියන එක. කියන්නේ අලුත් සුදු වෙනගත්ත කෙනාට යනවා කියන එක නෙතන මේ වෙන්නේ. අර ඒ වගේ කැලරි ටික අර දැනගන්න ඕනේ. මොකද සහ දැන් අපිට නිකන් normally ඔය movies වල පෙන්නපු දේවල් එක්ක දැන් අපි කිව්වොත් දැන් ගැන්ඩල්ෆ් කියන්නේ මයාර් කෙනෙක්, සෞරෝන් කියන මයාර් කෙනෙක්, සරුමාන් කියන මයාර් කෙනෙක් කියලා. නමුත් සමහර තැන්වලදී දැන් හොබිට් එකේ වුණත් හොබිට් එකේ ලොඩ් ඔෆ් රින්ග්ස් එකෙත් එහෙමයි. සමහර තැන්වලදී අපිට නිකන් හිතෙන්න පුළුවන් නිකන් ගැලාඩියල් වගේ කැරක්ටර්ස් නිකන් ගැන්ඩල්ෆ්ට වඩා පවර්ෆුල් වගේ එකක් තේරෙනවා නිකන්. ඒ කියන්නේ අපි ඒක පෙන්නලා තියෙන විදිය අනුව. හොබිට් එකේ තියෙනවා ලොකුවටම හොබිට් එකේ අතෙන්දී වයිට් කවුන්සිල් එකේදී වයිට් කවුන්සිල් එක ගිහිල්ලා නෙක්‍රොමැන්සර්ට ඇටැක් කරන එක. එතෙන්දී ගැලාඩියල්නේ ඉනිෂියේටිව් ගන්නෙ. එතකොට නිකන් තේරෙනවා නිකන් ගැලාඩියල් බලවත්ද නිකන් මේ දෙන්නට වඩා වගේ එකක් එනවා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ අරක වයලා මයාර්ලා තමයි. නමුත් එයාලගේ පව එක මේව කරලා වැලාස්ලා එවලා තියෙන්නේ මෙන්න මේ පර්පස් එකක් මත. මෙන්න මේ පර්පස් එක නිසා යාලා අච්චර පව එකක් නොපෙන්නා මේක මේ මෙතන ඇතුලේ ඉන්නේ. එතකොට ඔය වගේ කතන්දර ටිකක් තමයි ඔය අපි මූවිස් එකත් ටික ගත්තට පස්සේ තියෙන්නේ. දැන් එතකොට දැන් අනිත් පැත්තෙන් දැන් අපේ එපිසෝඩ් එකේ අන්තිම මේකට ඇවිල්ලා තියෙන එකේ කැරක්ටර්ස් එහෙම ගත්තමත් ඔය වගේ චේන්ජස් තියෙනවනේ. දැන් මම අහලා තියෙනවා කියන්නේ මේ දැන් ඇරගොන්ගේ කැරක්ටර් එක ගත්තම මම අහලා තියෙනවා මේක මම කොච්චර ඇකියුරේට්ද දන්නේ නැහැ. බට් ඇරගොන් අර දැන් අපිට පේන්නේ නැතරම මූවි එකේ නිකන් kind of like ජොන් ස්නෝ වගේනේ. නිකන් එයා මේ මට මේක ඕනේ I don't want this මම අර එයාගේ මේ එයා ඉසිල්ඩුගේ එයා කියලාවත් මේ ක්ලේම් කරන්නේ නැහැ. බට් මේ බුක් එකේ ඕක වෙනස් නේද? බුක් එකේ kind of like එයා අවුට්ස්පෝක් කරනවා එයාගේ රයිට් එක. يعني එයා මේ ක්ලේම් කරනවා. තව එකක් තියෙනවා දැන් අනිත් පැත්තේ අරවින්ගේ කැරක්ටර් එක ගත්තම දැන් මේ බුක් එකේ kind of කියන්නේ දැන් අර අපිට මූවි එකේ පේන්නේ එයා අර ලාස්ට් මූවමන්ට් ගන්න ඩිසිෂන් එකක් වගේ නේ අරගොන් එක මේක නේ එයාගේ ලව් එක ඒ කියන්නේ රොමැන්ස් එක තියෙනවා. බට් ස්ටිල් මේ එයා අර සාමාන්‍ය ඒක අර දෙපැත්තක වගේ ඉඳලා අන්තිම මොහොතේ මේ අර සිනමැටික් වැලියු එකටත් එක්ක මේ ලස්සන එන්ඩින් එකක් දෙන්න ඒක ගත්තට බට් බුක් එකේ ඔල්රෙඩි එයා මේ එයාගේ මයින්ඩ් එක මේඩ් අප් කරලා ලෝන් අගෝ. අර ඒ වගේ එතන දැන් කැරක්ටර්ස් එහෙම ගත්තම දැන් ලිගෝලස්ගේ කැරක්ටර් එක ගත්තම ඇක්‍රොබැටික්ස් ඒවා එහෙම මං හිතන්නේ මේ මූවි එක ඇඩ් කරපු ඒවා ඔච්චර මේ කියන්නේ පොඩ්ඩක් සිනමැටික් වැලියු එකක් දෙන්නයි විවර්ස් ලැන්ගේජ් වෙන්නයි මම හිතන්නේ ඒ වගේ වෙනසක් කරලා තියෙන වෙන්නත් පුළුවන්. ඔය අපි දකින ආදරය කරන කැරක්ටර්ස් ටික ගත්තම ඔයා මොන වගේ චේන්ජස්ද දකින්නේ බුක් එකේ මූවි එකේ? ඔව් බුක් එකේ මූවි එකේ ලොකුවම ඔයා කියෝ චේන්ජස් ටික ඔය කැල් ටික තියෙනවා. ඊට අමතරව දැන් හයිට් ඩිෆරන්ස් එක සෑහෙන්න වැඩි. දැන් ලෙගොලස් කියන්නේ සෑහෙන උස චරිතයක්. මූවි එක ගත්ත මේ මූවි එකේ මොකද මූවි එකේ අපිට ඒ තියෙන වෙනස පෙන්නුවොත් ඇත්තටම අපිට හුක් වෙන්න අමාරුයි කැරක්ටර්ස් එක්ක. ඒ කියන්නේ අපිට normally අපේ තියෙන normal height එකේම තිබිලා හොබිට්ලා පොඩ්ඩක් පොඩි කරා නම් ඇති සීන් එකක් තමයි ඒ කියන්නේ cinematic value එකේ තියෙන්නේ. නමුත් ඇත්තටම සෑහෙන වෙනස් ඊට වඩා height difference වෙනස්. ඊට පස්සේ අපේ strength එක ගත්තත් ඒ කියන්නේ දැන් අපිට නිකන් හිතනවානේ දැන් උදාහරණයක් විදිහට මේක ගත්තොත් මම අපිට හිතනවානේ දැන් මේක ගත්තට පස්සේ මූවි එක ගත්තට පස්සේ
නිකන් අපි හිතුවොත් දැන් මේක වෙන දෙයක් නෙවෙයි. නමුත් අපි හයිපොතටිකලි හිතුවොත් අපිට නෝමලි හිතෙනවා ඇරගෝන් ලෙගොලාස් අතර ෆයිට් එකක් ගියොත් ඒක එහෙන ක්ලෝස් බැටල් එකක් වෙයි කියලා. අපිට නෝමලි මූවි එකේදී ඒක හිතෙන්න පුළුවන්. නමුත් ඇරගෝන්ට හැරෙන්නවත් බෑ ලෙගොලාස් එක්ක. ඕකේ මේ ඇරගොන් කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයිනේ. නෑ ඇරගෝන් කියන්නේ මෙහෙම. ඇරගෝන් කියන්නේ මම අපි ඇරගෝන් ගැන කතා කරමු පොඩ්ඩක් ඔන්න. ඒ කියන්නේ ඇරගෝන් කියන්නේ මම කිව්වේ නියුමනෝර් දේශය කියලා. නියුමනෝර් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? නියුමනෝර් කියන්නේ ඔය වැලාර්ලා මයාර්ස්ලත් එක්ක වැලාර්ලා මෙල්කෝර් එක්ක සටන් කළා මිඩල් අර්ත් බේරගද්දී බේර ගන්න එක තැනකදී දෙවනි යුද්ධයේදී ඒ බේරගන්න ඉතින් වෝෆ්‍රැත් එකේ මට මතක විදියට වෝෆ්‍රැත් එකෙන් පස්සේ මේ මෙල්කෝර් අරගෙන යනවා මෙල්කෝර් පරාදෙලා මෙල්කෝර් අරගෙන ගියාට පස්සේ මෙල්කෝර් එක සටන් කරන්න එල්ස්ලා සහ ඒකේ මේ හිටපු මෙන්ස්ලා උදව් කරනවා සෑහෙන උදව් කරනවා වෙලාර්ලට එතකොට අන්නේ ඉතුරු වෙච්ච මිනිස්සයෝ ඉන්නවනේ මේකේ එයාලට සම්පූර්ණ මෙයාලගේ මව්බිම නැති ඒ කියන්නේ මේවා නැති වෙලා මං කිව්වේ බැලාස්ට් ගහ ගන්නවා කියන්නේ එන කැටස්ට්‍රොෆික් වැඩක් සම්පූර්ණයෙන්ම නන්නත්තාලලා තමයි නවතින්නේ ඒ නිසා තමන්ගේ ගෙවල් දොරවල් නැති වෙලා එන අනාථ වෙලා ඉන්න වෙලාවක් තමයි මිනිස්සුયો ඒ වෙලාවෙ ඉන්නේ අන්න ඒ වෙලාවේ වැලාර්ස්ලා එයාලට ඒ ඉතුරු වෙච්ච මිනිස්සයන්ට බණ මතක විදියට එයාලට කියන්නේ මොකක් හරි මට මතක ඇත්තටම නම් මතක නැහැ එයාලගේ ඉතුරු වෙච්ච මිනිස්සුන්ගේ නමක් කියනවා මොකක් හරි එයාලට දෙනවා වැලිනෝර් දේශය සහ මිඩල් අර්ත් අතර මුහුදක් තියෙන්නේ මුහුද මැදින් දූපතක් උස්සලා ඒකේ ජීවත් වෙන්න ලබා දෙනවා අර ගොල්ලන්ට ඒ අන්න ඒක තමයි නියුමිනෝර් කියන්නේ නියුමිනෝර් දේශය කියන්නේ ඔන්න ඕක ඔය නියුමිනෝර් දේශය තමයි ඔය ටෝල්කින් ෆැන්ටසි ඉතිහාසයේ මිනිස්සු බිල්ඩ් කරන ග්‍රේටස්ම කින්ග්ඩම් එක. ඒක තමයි ග්‍රේටස්ම කින්ග්ඩම් එක. ඒ කියන්නේ ඒකේ ජීවත් වෙන මිනිස්සු එතනින් පස්සේ එයාලගේ ලයිෆ් ස්පෑන් එක 3 ගුණයක් වැඩි අනිත් මිනිස්සුන්ට වඩා නෝමල් මිනිස්සුන්ට වඩා. ස්ට්‍රෙන්ත් එක වැඩි. IQ එක වැඩි. සෑහෙන දේවල් වැඩි. ඒක නිසා එයාලා ඕක ඇතුලේ සෑහෙන හොඳ ඒ කියන්නේ පට්ටම සිටිස් බිල්ඩ් කරනවා. sea එක ඒ කියන්නේ සම්පූර්ණ මුහුද ජය ගන්නවා එයාලා. ඒ ක්‍රාෆ්ට්මන්ෂිප් ද ඕන දෙයක්. මේක නැති දෙයක් නෑ. මේ නියුමනෝර් දේශය කියන්නේ එහෙන ශාස්ත්‍රීය දේශයක්. එතකොට ඔන්න ඔතෙන්දී ඔය නියුමිනෝර් දේශයේ ඊට පස්සේ දැන් එයාලා ශාස්ත්‍රීය වෙන්න පවර්ෆුල් වෙන්න එයාලට ප්‍රශ්නයක් එනවා එයාලගේ අමරණීයත්වය. ඒ කියන්නේ අමරණීයත්වය නැති එක ගැන එයාලට. ඒ කියන්නේ ඇත්තටම ඉරුවෙලුවතාර් මුලින්ම මවන්නේ එල්ස්ලා. ඊට පස්සේ මෙන්ස්ලා මවන්නේ එල්ස්ලා මවද්දී එල්ස්ලාට ඉමෝට් ඒ කියන්නේ එල්ස්ලා ඉමෝට් මොකද දැන් මේක මුලින් කියන්න ඕනේ. දැන් ඉරුවෙලුවතාර් එල්ස්ලා මවන්න කලින් කවුද ඉන්නේ? ඉරුවෙලුතා ඉන්නවා වැලාස්ලා ඉන්නවා මයාස්ලා ඉන්නවා හරිද ඒ සේරම ඉමෝටල්නේ හරිද එතකොට කොහොමද දැන් ඊට පස්සේ මුලින්ම වන්නේ එල්ස්ලා එයාලත් ඉමෝටල් ඩිෆෝල්ට් ඒ කියන්නේ ඒ වර්ල්ඩ් එකේ මේ කියන්නේ එල්ස්ලා මවද්දී ඒ වර්ල්ඩ් එකේ තියෙන ඩිෆෝල්ට් එක තමයි ඉමෝටල් කියන්නේ ඒ කියන්නේ ඔය ආර්දාව තියනකම් එයාලා ජීවත් වෙනවා ඒක තමයි ඩිෆෝල්ට් එක නමුත් මිනිස්යන්ට වෙනම ඩෙත් කියන එක දෙනවා ඩෙත් කියන දෙන්න ගිෆ්ට් එකක් විදියට. ඒ කියන්නේ එයාලට දෙන්නේ නැත්තම් මේක පනිෂ්මන්ට් එකක් විදියට නෙමෙයි. මිනිස්සුන්ට දෙන්නේ එක ගිෆ්ට් එකක් විදියට. ඒ කියන්නේ එයාලට මේකට බැඳීමක් නැහැ. ඔයාලට කාලයක් ඉඳලා කාලයක් ආතල් එකේ ජීවත් වෙලා මැරලා යන්න පුළුවන්. ඒ කියන්නේ එල්ස්ලාට එහෙම බෑ. එල්ස්ලා ජීවිත ඒ කියන්නේ ඒ කියන්නේ ඉමෝටල් ඒ කියන්නේ මේ පෘථුවිය නැති වෙනකම් ඉන්න ඕනේ. ඒක සමහර වෙලාවට කර්ස් එකක්. එතකොට මිනිස්සුන්ට ඒක දෙන්නේ ගිෆ්ට් එකක් විදියට. නමුත් දැන් ඔන්න මේ නියුමිනෝර් කතාවේදී නමුත් උන්ට එනවා සිද්ධියක් අපි කොච්චර ග්‍රේට්ුවත් වැඩන්නේ අපි මේ මෙච්චර දේවල් කරනවා මෙච්චර බිල්ඩ් කරනවා මෙච්චර දේවල් කළා එල්ස්ලා මැරෙන්නේ නැහැ අපි මැරෙනවා අපි කොච්චර ග්‍රේට්ුවත් අපි මැරෙන්න ඕනේ මොකද නියුමිනෝර් දේශයත් එක්ක එල්ස්ලාගේ සෑහෙන ලොකු හොඳ සම්බන්ධයක් තිබ්බ මොකද එයාලා හෙන ග්‍රේට් කින්ග්ඩම් එකක් සහ එතකොට එයාලගේ අර ලයින්ස් එක එයාලගේ ඔය වෙළඳ කටයුතු සහ ඒ වගේ දේවල් එක්ක හොඳ මේකක් සම්බන්ධතාවයක් තිබ්බා නමුත් ඔය ජෙලසි එකත් එක්ක ඔය ජෙලසික වෙද්දී සෞරෝන් බලවත් වෙන ගමන් තිබ්බේ. එතකොට සෞරෝන් ඇවිල්ලා නියුමිනෝර් දේශයේ සෞරෝන් එනවා. ඇවිල්ලා නියුමිනෝර් දේශයේ ඔය කටකතා යවලා කරප්ට් කරන්න ගන්නවා. ඊට පස්සේ නියුමිනෝර් දේශයේ මට නම් මතක නැහැ රජුරුවන්ගේ මොකක් හරි මගුලක්. හරිද? මට ඒක නම් මතක නැත්තර. එතකොට එයාව කරප්ට් කළා. එයා ඊට පස්සේ මෝගෝත් වෙනුවෙන් කල්ට් එකක් හදනවා. සෞරෝන් ඒ නියුමිනෝර් දේශය ඇතුලේ කල්ට් හදලා ටෙම්පල්ස් බිල්ඩ් කරලා හියුමන් සැක්‍රිෆයිසස් මේව කරලා සෑහෙන ලොකු දෙයක් කරනවා ඔය නියුමිනෝර් දේශය ඇතුලේ කරලා අන්තිමට
ඒ කියන්නේ සෞරෝන් එන අන්තිංකබල් දෙයක් කරනවා අර රජුරුවන්ට කියලා වැලාර් දේශය ආක්‍රමණය කරවන්න යනවා. ඒ කියන්නේ ඊට කලින් බෑන් එකක් තියෙනවා බෑන් ඔෆ් වැලා කියලා නිව්මිනෝර් දේශේ කාටවත් වැලා මේ වැලනෝර වලට එන්න බෑ. ඒක මේ කියන්නේ බෑන් එකක්. නමුත් නිව්මිනෝර් දේශේ අර ඒක පවර්ෆුල් නේ. එච්චර ඒ පවර් එක මේ තියෙන නිසා මෙයාලා වැලනෝර් දේශේ ආක්‍රමණය කළා එයාලා කියන්නේ ඒක ආක්‍රමණය කළා එයාලා ඉමෝර්ටැලිටි එක බලෙන් ගන්න හදනවා. බලෙන් ගන්න ඕන කියන එක තැනට සෞරෝන් මෙයාලව තල්ලු කරලා තියෙනද. එතකොට වැලාර දේශ ආක්‍රමණය කරන්න යනවා. ඔන්න ඔතෙන් තමයි එරුවෙලුවතාර් ඉන්ටර්වියර් වෙන්නේ. නිව්මිනෝර් දේශ සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. අර පැත්තට යන සේරම නැව් ටික ගිල්ලනවා. මිනිස්සු ටික සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. නමුත් ඔය වෙලාවේ දැන් ඒ ගත්ත රජුරුවගත තීරණේ වැරදි. මේක මෙහෙම නෙවෙයි කරන්න ඕනේ කියලා කියපු පිරිසක් ඉඳලා තියෙනවා. එයාලා නැව් 9ක මට මතක 9ක නැගලා මිඩල් අර්ත් පැත්තට යනවා. මිඩල් අර්ත් පැත්තට යනවා. එතකොට අන්න එයාලා තමයි නිව්මිනෝර් දේශයේ ඉතුරු වෙච්ච එකම සෙට් එක. ඔය නැව් 9 ගියපු සෙට් එක. එතන යන්නේ එලන්ඩිල්ගේ පුතා ඉසිල්ඩූර් අන්න එතනින් තමයි එන්නේ. ඉසිල්ඩූර් කියන්නේ නිව්මිනෝර් කෙනෙක්. එලන්ඩිල් කියන්නේ එයාගේ තාත්තා. එතකොට අන්න එයාලා යනවා. එයාලා තමයි මිඩල් අර්ත් එකට ගිහිල්ලා ආනෝර් සහ ගොන්ඩෝර් කියලා මේ රාජධානි ටික බිහි කරන්නේ. අන්න ඔය ටික පාලනය කරන ගමන් තමයි ඊට පස්සේ තමයි අනිත් මං කිව්ව යුද්ධ ටික ගිහිල්ලා ඔය සෞරෝන් එක්ක යුද්ධ ටික පටන් ගන්න ඔතනින් අර දෙක බිහි කරන්නේ ඒගොල්ලෝ. එලන්ඩිල් සහ එයාගේ පුතා ඉසිල්ඩෝර්. අන්න ඔතනින් පැවතගෙන එන ඩිසෙන්ඩර් ආනෝර් දේශයෙන් පැවතගෙන ඩිසෙන්ඩර් කෙනෙක් තමයි ඇරගෝන් කියන්නේ. ඇරගෝන්ගේ තියෙන විශේෂත්වය ඒක. ඇරගෝන් ඉසිල්ඩෝර්ගේ රුමක්කාරයා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ ඇරගෝන්ට තියෙනවා වෙන හිස්ටරි එකක්. ඇරගෝන් කියන්නේ නෝමල් ඒ මිඩල් අර්ත් වල හිටපු මිනිස්සෙක් නෙවෙයි. නිව්මිනෝරියන් කෙනෙක්. නිව්මිනෝර් දේශයේ ඩිසෙන්ඩන්ට් කෙනෙක් තමයි ඇරගෝන් කියන්නේ. ඒකින්ද ඇරගෝන් සෑහෙන විශේෂයි ඔය කතාවේ. ඇත්තටම ඇරගෝන්ට ඔය දැබිලා තියෙන දේවල් ඇත්තටම ඩිසර්ව්. ඒ කියන්නේ යා ඔය දැන් ආනෝර් දේශයේ බිඳ වැරීමත් එක්ක ඔය මේ මොකද විච් කිං ඔෆ් ඇක්මා ඇවිල්ලා ආනෝර් දේශය විනාශ කරනවා. විනාශ කරාට පස්සේ ඇත්තටම එතනින් ඉතුරු වෙන්නේ රේන්ජර්ස් ඔෆ් නෝත් කියන සෙට් එකක් විතරයි. අර රේන්ජර්ස්ලා. ඔය දැන් ඇරගෝන් ඉන්නේ. අන්න එතනින් තමයි ඔය ඇරගෝන් ඔය රේන්ජර් කෙනෙක් වෙලා ඒ වගේ එන්නේ. අන්තිමට ඇවිල්ලා කොහොම හරි ඔය ප්‍රශ්න ටික බේරලා තර්ඩ් එජ් එක අන්තිම වෙද්දී කියන්නේ ෆෝර්ත් එජ් එක පටන් ගනිද්දී යා ආනෝර් දේශයයි ගොන්ඩෝර් දේශයයි ආයි එකතු කරලා කිං එලසාර් විදියට රජ වෙනවා. ඒක තමයි ඇරගෝන් කතාව. ඇරගෝන් කියන්නේ ඒ ලෙවල් එක වෙන ලෙවල් එකේ කැරක්ටර් එකක්. අන්තිම ඊට පස්සේ ගත්තොත් ෆෙලෝෂිප් එකේ කට්ටියට වෙච්ච දේවල් ටික ගත්තට පස්සේ දැන් බොරොමිය මැරෙනවනේ. බොරොමිය මැරෙනවනේ අතන මේකෙදි මොරියා වලින් එළියට ආවට ඇවිල්ලා එයා ඇත්තම බොරොමියට වෙන්නේ ඇත්තම බොරොමිය කරප්ට් වෙනවා කියන්නේ මුද්දේ බලයට නිකන් නතු වෙනවා වගේ වෙලා ෆ්‍රෝඩෝගෙන් ගන්න හදද්දී ෆ්‍රෝඩෝ යනවා. ඊට පස්සේ ඇත්තම වැරද්ද තේරිලා යා මෙරි සහ පිපින් වෙනුවෙන් සටන් කරනවනේ උරුකායිලත් එක්ක. එතන උරුකායිලයි සටනේදීනේ බොරොමිය මැරෙන්නේ. ඇත්තට මේක පොතේ තියෙන එහෙම තමයි. එතකොට බොරොමිය තෙන්දි මැරෙනවා. ඊට පස්සේ ලෙගොලාස් සහ ගිම්ලි ගත්තොත් එයාලට අන්තිමට වෙන්නේ ඔය කිං එලසාර් මේ අපේ ඇරගොන් පත් වුණාට පස්සේ මේ වුණාට පස්සේ ලෙගොලාසුයි ගිම්ලි කාලයකට පස්සේ එයාලා වැටනෝ දේශයට යනවා. අර මුහුදෙන් අන්ඩර්ලයින්ස් වලට යන්නේ. ඒක මෙහෙමයි. දැන් අර මං කිව්වේ දැන් මේක ලෝකේ ගෝලයක් විදියට දැන් කැටිය විදියට තියෙන කාලෙදී ඕන කෙනෙක්ට නැවක් අරගෙන සේල් කරලා යන්න පුළුවන් මේක විදියට. නමුත් ගෝලයක් විදියට තියෙද්දි අර මේ කියන්නේ වැලිනෝර් දේශයේ කියන්නේ අන්ඩයින්ලෑන්ඩ් එක තියෙන්නේ ගෝලේ නෙවෙයි. ඒක වෙනම තියෙන්නේ. ඒකට යනවා නම් ස්පෙෂල් නැවක් ඕනේ. ඒ කියන්නේ ඒක තියෙන එල්ස්ලා ගාව තියෙන ස්පෙෂල් නැවක්. ඒක නැගලා තමයි ඒකට යන්න ඕනේ. ලෙගොලාස් ගිම්ලි එක්කන් යන අන්ඩයින්ලෑන්ඩ් වලට ගිම්ලි තමයි අන්ඩයින්ලෑන්ඩ්ස් වලට ගියපු පළවෙනි සහ එකම ඩෝෆ්. එතකොට ඒක තමයි ඒ දෙන්නගේ අවසානය මේ කතාවේදී. ලෙගොලාස් යන අන්ඩයින් කොහොමද ලෙගොලාස් ඉතින් මෙන්ටු බීනේ. ඒ කියන්නේ දැන් එයා කොහොමත් යන්න එපයි එල්ෆ් කෙනෙක් විදියට. එතකොට එයා යනවා ඩෝෆ් කෙනෙක් අරයව එක්කන් යනවා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ යනවා කොහොමත්. මොකද එයා ට්‍රින්බෙරිය කෙනෙක් විදියට එයාගේ අර මෝගුල් බ්ලේඩ් එකේ තිබ්බ වුන්ඩ් එක ඊට පස්සේ ශීලොබ්ගේ ස්ටිං එක ඊට පස්සේ එයා එනම කාලයක් මේ මුද්ද තියාගත්ත නිසා තිවිච්ච මේ කරප්ට් එක ඒකත් එක්ක එයාට මිඩල් අර්ත් වල ඉන්න බෑ ඇත්තටම. එතකොට ඒකත් එක්ක ගැන්ඩල්ෆ් එල්රොන්ඩ් එක්ක එයා යනවා වැලිනෝර් වලට. ඊට පස්සේ අන්තිමට මේ කතාවේ අන්තිමට මේක මං හිතන්නේ පොතේ අන්තිමට තියෙන ඇත්තටම පොත ඉවර වෙන්නේ ලයික්
වෙල් අයම් බැක් කියලා සෑම් කියද්දි තමයි පොත ඉවර වෙන්නේ මේක කතාව ඉවර වෙන්නේ. නමුත් ඒකෙන් පස්සේ කෑලි වල තියෙනවා සෑමුත් අන්තිමට යන වන්ඩයින් ලෑන්ග්ස් වලට. හේතුව සෑම් කියන්නේ ඒ කියන්නේ at the end of the day රින් බැරිය කෙනෙක්නේ. මොකද අර මෙතෙන්දි ඔයාලට මතකද දන්නේ නැහැ අර ෂෙලොබ් ස්ටිං කළා ඊට පස්සේ හිතනවනේ සෑම් හිතනවා ෆ්‍රෝඩෝ මැරුණා කියලා. අර ඒ විසින්ද. ඒක නිසා සෑම් ඒ වෙලේ මුද්ද ගන්නවා. මුද්ද අරගෙන ඊට පස්සේ දැනගන්නවා මෙයා බැරිලා නෑ මෙයා ඕක්ස්ලා අරන් ගිහිල්ලා කියලා. ඊට පස්සේ ওই සිටි දුංගොල් වල ටව එකේදී ඕක්ස්ලාට ගහලා ආයි ෆ්‍රෝඩෝ අරන් එනවනේ. නමුත් ටික යම් කිසි ප්‍රමාණයකට හෝ සෑම් ගාව මුද්ද දීලා තියෙනවා. එතකොට අන්න ඒ නිසා එයත් යන වන්ඩයින් ලෑන්ග්ස් වලට. එතකොට ඒක ඉවර පිපින් සහ මෙරි ඉන්නවා. පිපින් සහ මෙරි ෂයවල ඉන්නවා. ඔය ෂයවලත් පිලාවදිනා පොඩ්ඩක් කියන්න කතාව. ඒ කියන්නේ දැන් මේ අපි දකින්නේ කිං එලසර් පත් වුණාට පස්සේ කිං එලසර් කියන ඇරගොන් කිං එලසර් පත් වුණාට පස්සේ මෙයාලා ෂයවලට ගිහිල්ලා මාර අතල් එකේ ඉන්නවා එහෙමනේ. නමුත් කිං එලසර් පත් වෙලා දැන් එයාලා ෂයවලට යද්දි ෂය විනාශ කළා කට්ටිය. කියන්නේ සරුමාන්ගේ හිටියනේ ඔය මේ නිකන් ඔය මිනිස්සු ටිකක් හිටියනේ එයාගේ මේකේ ආමි එකේ. එයාලා ෂය අල්ලගෙන ෂය විනාශ කළා. එහෙම එන සිද්ධියක් මෙයාලා 4 දෙනාට ගිහිල්ලා ආමි එකක් ෆෝම් කළා ෂය නැවත අල්ලගන්න උනා. ඒ කියන්නේ හරි පොතේ තියෙන විදියට ගිහිල්ලා නිකන් අර සරලව ෂයවට ගිහිල්ලා නිකන් ආයේ එන කියන්නේ හැපි ලියව ආෆ්ටර් එකක් නෙවෙයි තිබ්බේ. එතෙන්දී කියන්නේ ඇත්තට මේක ටෝල්කින් පෙන්නුවේ එතනින් පස්සේ හොබිට්ලා ගියපු ජර්නි එකත් එක්ක හොබිට්ලා බිල්ඩ් අප් වෙච්ච හැටි හොබිට්ලා කොච්චර ග්‍රෝ වෙලා තියෙනවද හොබිට්ලාට මෙතනින් එහාට ඇත්තටම අර ගයිඩ් කෙනෙක් ගැන්ඩල්ෆ් වගේ ගයිඩ් කෙනෙක් ඕනේ නැහැ. එයාලව ඩිෆෙන්ඩ් කරගන්න පුළුවන් කියන තැන තමයි මේ ටෝල්කින් මේක ගෙනාවේ. මේ අර එයාලා අර මේ ආමි එකක් ෆෝම් කළා අතන නැවත ෂය අල්ලගත්ත එකෙන්. එතකොට නැවත ෂය අල්ලගෙන තමයි එයාලා මේ උනේ. එතෙන් තමයි සරුමාන් මැරෙන්නෙත් අර එයාගේ අර වෝම් හරි එයාගේ මේ ඉන්නේ මෙයා එයාගේ අතින් මැරෙනවා. ඊට පස්සේ ඒ දෙන්නම එතෙන්දි මැරෙනවා ඒ බැටල් එක ඇතුළේදී. එතකොට ෂය නැවත අල්ලගන්න එකෙන් තමයි ඔය ඒ කියන්නේ ෂයවල යාලට ආයි ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ සෑම් තමයි ගමේ නායකයා වෙන්නේ. ඒ වගේ කතන්දර ටිකක් තියෙනවා එතන. මොකද නැත්තම් අර අපි කතා කරා වගේ අර ෂය අපි නිකන් මුද්ද මුද්ද විනාශ කරා ඇරගෝන් රජ වුණා. මෙයාලා ගිහිල්ලා ෂයවල සතුටින් ජීවත් වුණා නෙවෙයි. ෂයවලත් දේවල් ටිකක් වුණා. ඒ කියන්නේ ඒවර ඇත්තම මෙහෙමනේ. අපි දැන් මූවි එකේ දැන් පළවෙනි මූවි එකේ ඉඳලා තුන්වෙනි මූවි එකට එනකන් හුක් වෙලා බලන් ඉල්ල අපි ඉන්නේ අපේ ක්ලයිමැක්ස් එක මොකද්ද? අපේ ක්ලයිමැක්ස් එක තමයි මුද්ද විනාශ කරන එක. මුද්ද විනාශ කළා ඒකෙන් පස්සේ ඉතින් පස්සේ හැපිලි එව ආෆ්ටර් එකක් නේ අපේ තියෙන්නේ. අපේ ඔළුවේ සාමාන්‍ය මූවි එකක් බලන කෙනෙක්ගේ තියෙන්නේ ඒක. සිනමැටික් කැල්ල ඒක. එතකොට ඊට පස්සේ ගිහිල්ලා තව බැටල් එකක් කරනොත් ඒක නිකන් අර මූවි එකට ගැලපෙන්නේ නැහැ. ඒක සිනමැටික් කැලට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඇත්තටම පීටර් ජැක්සන් ඒක කරපු එකෙත් මට ලොකු අවුලක් නැහැ කියලා කියන්නේ මම ඒකයි. ඔන්න ඔය වගේ සිද්ධි එක තමයි අපි යන්නේ. අපිට ඉස්සරහට අපි තව එපිසෝඩ් කීපයක් කරමු. මොකද මේක නිකන් අර මේ මෙහෙම සරලව කතා කරන්න අමාරු කෙනෙක්. මේක අපි අපිට ඇත්තටම කතා කරන්න බැවුන මේන්ම දේවල් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. මොකද දැන් අපි මේක ෆ්‍රැන්චයිස් එකේ නම අපි කතා කරන Lord of the Rings. හැබැයි අපි දැන් අපි කතා කරන්නේ නැහැ මේ මුදු ටික හැදුවේ කවුද? ඒ එල්ෆ් කොහමද මුදු හදන්න පෙළඹුවේ කවුද? ඒ බෑක් ස්ටෝරි එක අපි කතා කරේ නැහැ. ඊට පස්සේ ඔගේ ලස්සන පොත් දෙකක් තියෙනවා මේ Fall of Numenor and Fall of Gondolin කියලා. ඒව ගැන වෙනම කතා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ Unfinished Tales තියෙනවා වෙනම. මේ සිල්මැරිලියන් එක වෙනම විදිහකට යන්න ඕන එකක්. තව Rings of Power වලට වෙනම බණින්න ඕනේ. ඒක කතා කරමු. ඒ ගොඩක් තියෙන ඇත්තටම මේ ෆ්‍රැන්චයිස් එක ඇතුළේ අපිට කතා කරන්න. අද අපි ඇත්තටම කතා කරේ මූවීස් ටික ඒ වගේ තියෙන ඩිෆරන්සස් සහ මේක කොහොමද මේක හැදුනේ මේ යුනිවර්ස් එක කොහොමද ආරම්භ වුනේ මොන වගේ මේජර් ඉවෙන්ට්ස් මේ යුනිවර්ස් එකේ වෙලා තියෙන කියන ටික තමයි අපි ඇත්තටම අද කතා කළේ. ඔව් ඇත්තටම අද එපිසෝඩ් එක බැලුවනම් ඔයාලට තේරෙන්නේ නැති අපි මූවි එකේ ගත්තමත් අපි දකින්නවට වඩා ගොඩක් ලෝ එකක් තියෙනවා. ගොඩක් ඩීප් ඩයිව් කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒක අර අපිට අප්‍රූව් කරන්න ඕනි උනේ ඒක. ඉතින් මේකේ තව තියෙන මේ බුක්ස් වලට අමතරව මූවිස් ට්‍රිලොජි එකට අමතරව තව ලොකු ලෝ එකක් තියෙනවා. අපි ඉස්සරහට ඒවා කතා කරන ගමන්ම මූවි වල තියෙන තව දේවල් තියෙනවා මේ වගේ. ඇත්තටම මේක රෙවොලූෂනරි දෙයක්. ඒතකොට මේකේ ආපු ප්‍රැක්ටිකල් දේවල් තියෙනවා. මේක වෙනුවෙන් සිනමා වලට ඉන්වෙන්ට් වෙච්ච දේවල් තියෙනවා. ඒතකොට ඒවා ගැන ගොඩක් දේවල් තව කතා කරන්න තියෙනවා. ඉතින් මේක අර තව එපිසෝඩ් කීපයක් අපි මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා විමුක්තිය එක්ක. ඉතින් අද ගොඩක් thank you අද මේ කාලෙක ඉඳන් කරන්න හිටපු දෙයක්. ඉතින් මේ මම හිතන්නේ first time තමයි අපි in person set මේ ඉතින් මේ ඒ කියන්නේ
විමුක්ති අපි ඉස්සරින්දම දන්නවා කියන අපි අර ඉස්සර කිව්වත් මතකයි අපි World of Anime කියලා page එකක් කරා ඒක කරන කාලෙත් ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති තව මම නම් අඳුරන්නේ මේ Hogwarts වල යා ඉස්සර ග්‍රේට් හෝල් එකේනේ ඒකේ තියෙන ආටිකල්ස් එක මාල් ලස්සනයි ඒවා හින්දා තමයි දන්නේ පස්සේ දන්නේ ගොඩක් මගේ level batchmates එහෙම මෙයාගේ හොඳ යාළුවෙක් යුනිවර්සිටි එකේ ඉතින් ගොඩක් thank you අද අපිත් එක්ක ආවට ඉතින් Middle Earth franchise එක Lord of the Ring ස්ටෝරි ලයින් එක ඊට පස්සේ මේකේ තව ඉස්සරහට වෙලා තියෙන දේවල් තව එන්න තියෙන මූවිස් තියෙනවා ඇන්ඩි සර්කිස් එහෙම ඩිරෙක්ට් කරන්න තියෙන එක. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙන හින්දා ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් අපිත් එක දිගටම ඉන්න අද එපිසෝඩ් එක අපි මෙතනින් ඉවර කරමු. ඉතින් thank you very much once again විමුක්තිය ආවට. හරි. thank you විමුක්ති. Okay.